okay. හරි මට දැන් මෙතන ඉඳන් තමයි රෙකෝඩින් එක දෙන්න වෙන්නේ හරිද? රෙකෝඩින් එක දෙන්නම් මම. right. okay, common අපි questions 1 ඉඳන් තමයි මෙතන කතා කරන්න යන්නේ. හරි? okay, then on question number 1 වල අනිත් question එක question number 1 එකේම තව question එකක් match the following pictures with the descriptions below given below. එතකොට match the following pictures මේ pictures match කරන්න කියලා කියනවා with the description given below. description අර මම කිව්වේ අර පළවෙනි question ඉස්සෙල්ලා අපි බලපු question එකේ මේ descriptions කියන වචනේ නැත්නම් instructions කියන වචන තිබුණා. හරි. එතකොට ඒ වගේ තමයි මෙතනත් මේ descriptions instruction කියන වචන මේ ආයි එන්න පුළුවන්. හරි. match the following pictures with the descriptions given below. descriptions කියන්නේ විස්තරයක්. Write the letter of the most suitable picture in the box given against each description. The first one is done for you. අර question එක වගේම තමයි මේ question එක. ඔන්න මෙතනත් කියනවා මේ ගැලපෙන පින්තූර ඉස්සරහින් මේ letter එක දාන්න කියලා. හරි? ඔන්න දැන් question number 1 වලට එනවා අපි. question number 1 වලට a lake full of flowers. a lake එකක් කියලා කියන්නේ පුතේ වැවක්. lake එකක් කියලා කියනවා වැවක්. හරිද? වැවකට කියනවා lake එකක් කියලා. lake. a lake full of flowers. එහෙනම් ආන්සර් එක වෙන්න ඕන මොකද්ද? C. ඔන්න ආන්සර් එක දීලා තියෙනවා. හරි මම පුතාලා කියන්න ආන්සර්ස් දෙන්න. හරිද? an instrument for measuring temperature. අන්න පොඩි අමාරු වචන ටිකක් කියනවා. හැබැයි මෙන්න මේ instrument කියන වචනේ. මෙන්න මේ instrument කියන වචනේ හොඳට grab කරගන්න, අල්ලලා තියාගන්න. මේ instrument කියලා කියන්නේ පුතේ ඕනෙම දෙයකට. දැන් අපි වැඩකට ගන්න දේවල්, පාවිච්චි කරන්න දේවල් තියෙන. දැන් ඔයාලා hardware එකකට ගියොත් එimhe shovel එක. එතකොට wheelbarrow එක වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන මොන හරි ඔය වැඩ හිතන්නකෝ මේ ඔයාලා ගියක් හදන්න ගන්න හදද්දී ඔය ඕනෙන උපකරණ තියෙන අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉන්ස්ට්‍රුමන්ට් කියලා කිව්වම මේ ලොකු ඒරියා එක කවර් වෙනවා. හරිද? ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියන්නේ අපි දෙයක් මොකක් හරි භාණ්ඩයක් මොකක් හරි දෙයක් වැඩකට මොකක් හරි වැඩකට ගන්න. හරිද? ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ලැප්ටොප් ෆෝන්ස් මේ ඒකට අදාළ නැහැ. ගොඩක් හරි වැඩක් කරලා අපි ඒක තියනවා පැත්තකින්. හරි කන්ටිනියස්ලි අපි යූස් කරන ගන්න මේ එක. අනේ වගේ තමයි ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා කියන්නේ. හිතන්නකෝ හાર્ඩ්වෙයාර් එකේ තියෙන අයිටම්ස් ටිකක් කියලා මොනවා හරි අපි බයි කරන මොකක් හරි shovel එකක් wheelbarrow එකක් වගේ කියලා හිතන්න. අනේ වගේ තමයි ඉන්ස්ට්‍රුමන්ට් කියලා කියන්නේ. එතකොට an instrument for measuring. measure කියලා කියන්නේ පුතේ මයිනවට measure කරනවා. හරි measure කරනවා කියනවා මොකක් හරි දෙයක් මයිනවා. ඒතර මයින්ඩ් අපිට ආකාර කිහිපයක් තියෙනවානේ. එතකොට meters වලින් මයිනවා අපි. එතකොට weight වලින් මයිනවා. හරිද? kilograms grams වලින් මයිනවා. එතකොට මේ මයින measurements වලට අපි කියනවා measurement MENT එකතු නම් පස්සේ noun එකක් මෙයා measuring කියලා කියන්නේ කරනවා කියලා කියන්නේ මෙයා ඔන්න measure කියලා කියන්නේ measure කියන්නේ verb එකක්. හරිද? measure කියන්නේ verb එකක්. ක්‍රියාපදයක්. ක්‍රියාපද ඔයගොල්ලෝ දන්නේ නැති measure කියලා කියන්නේ ක්‍රියාපදයක්. ඉතින් measurement කියලා MENT ආව ඒක noun එකක්. හරි? an instrument for measuring temperature. temperature කියලා කියන්නේ උණුසුම. හරිද? temperature බලන්න. උණ ගෑන වෙලාවක බලන්න. හරි? temperature බලන්න. උත්තරේ මොකද එතකොට? අනේ instrument එකක් තියෙන්නේ මොකද්ද? එකයි තියෙන්නේ. එකයි අපිට පේන instrument එක. ඈ? E නේද? වැඩකට ගන්න පුළුවන් දෙයක් තියෙන්නේ E එහෙනම්. අනේ E තමයි ආන්සර් වෙන්න ඕන. හරි. ඊට පස්සේ කියනවා 3 question number 3 වල ඔන්න ඔයගේ පොඩි tricky questions උත් තියෙනවා. හරි? දැන් ඔන්න දැන් මෙතන තියෙනවා මෙතන මේ හඳක් වගේ මෙතන මේ star එකක් වගේ questions දෙකක් මෙතන star එකක් වගේ තියෙනවා. ආයේ මෙතන මේ moon එක වගේ තියෙනවා. හැබැයි අපි කල්පනා කරන්න ඕන හරියටම මේ ආන්සර් ඒ දීලා නැති කොහොමද තියෙන්නේ. ඒතකොට අපි බලන්න ඕන මේක කොහොමද ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ F වලට යනවා. හරි? F වලට F star කිව්වම පස්සේ ආයෙ බැලෙන්න ඕනේ. මේක දිහා බැලෙන්න හොඳ නැහැ. ඊට පස්සේ ආයෙ මේ අනික් questions ටික දිහා බලලා අපි ආන්සර් grab කරගන්න ඕනේ. The star that warms the earth. The star that warms the earth. star එකක් මේ පොළව රස්නේ කරන නැත්නම් මේ රත් කරනවා වගේ warms කියලා කියන්නේ. warms කියන්නේ මේ රත් කරනවා වගේ. හරි උණුසුම් කරනවා වගේ තේරුම. උණුසුම් කරනවා warms the earth. The star that warms the earth. එහෙනම් අපි ඒකට මොකක්ද ගන්න ආන්සර් එක? C කොහොමද බලන්න බෑනේ අපිට. එහෙනම් මොකද්ද? මොකද්ද පුතේ ඒක ආන්සර් වෙන්න ඕනේ? F. C කොහොමද? මොකද්ද? F නේද? හරි. F තමයි ආන්සර් වෙන්න ඕනේ. ඊපස්සේ question number 4 වල එනවා මෙහෙම. Drops of fresh water. Drops of fresh water that falls from the sky. Drops of fresh water that falls from the sky.
drops of fresh water කියලා කියන්නේ මේ fresh water falls from the sky එකකින් වැටෙන අසින් වැටෙන කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ ආන්සර් එක වෙන්න ඕනේ? ඒ වගේ එක පික්චර් එකයි තියෙන්නේ. එතන මොකක්ද ආන්සර් වෙන්න ඕනේ? මට ඔන්න හරි මේ ස්ටාර්ට් එක ගන්න මේ වචන ටික කියවලා ස්ටාර්ට් එක ගන්න හරිද? දැන් ඔයගොල්ලෝ සිංහලෙන් පුතේ මම පුතාලට අමාරු වෙනවා. දැන් ඉංග්‍රීසි පේපර් එක ලේසි වෙන්නේ නැති එක හේතුවක් තමයි ඔයගොල්ලෝ සිංහලෙන් අනික් ප්‍රශ්න පත්‍ර ඔක්කොම ලියන්නේ. අනික් පේපර්ස් ඔක්කොටම ආන්සර්ස් ලියන්නේ සිංහලෙන්. ලියලා හිතලා මේවා කරලා ආයි මෙතෙන්ට එද්දි සමහරවිට ඉංග්‍රීසි පුළුවන් වුණත් ඔයාලට අමතක වෙනවා. මොකක්ද මේ තියෙන්නේ? මොකද්ද මේ තේරුම මොකක්ද කියලා ආයි හිතන්න වෙනවා අමුතුවෙන්. හරිද? ඒක ඉතින් ඇත්තටම ඒක ඉංග්‍රීසි පේපර් එක ලේසි තමයි. හැබැයි ඔයාලා අර ඒ සිටුේෂන් එකේදී ඔයාලට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ වචන ටිකක් හොඳට ඇඟේ මේ වචන මම දන්නවා කියලා ඇඟටම අරගෙන තියාගන්න. එතකොට ඔන්න ටිකක් ඔයාලට ඊසි වෙයි දේවල්. හරි. ඊට ඔන්න question number 5 මෙහෙම කියනවා. dark eyewear that protects you from the sun. ඔන්න දැන් ඔතන වචනයක් තියෙනවා highlight කරන්න ඕනේ. protects කියන වචනේ. ඔකේ එන්න ඔය question ඔය වචනේ ආයෙ එන්න පුළුවන්. හරිද? question number 3 4 5 වෙනකම්ම තව ආයෙ එන්න පුළුවන් protects කියන වචනේ. protects කියලා කියන්නේ පුතේ ආරක්ෂා කරනවා. protects. protection TION. දැන් ඔය protect කියන වචනෙට ION එකතු වුණොත් හරිද? TION නැත්නම් ION එකතු වුණොත් එයා protection noun එකක් වෙනවා. නාම පදයක්. I කියන්නේ ආරක්ෂාව. ඔයාලා පුතේ මතක තියාගන්න හොඳට ඔය TION වලින් ඉවර වෙන හැම වචනයක්ම නාම පදයක්. ඒක නාම පදයක්ම තමයි ආයි වෙනස් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාපදයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාපදයක් කියලා කිව්ව අපි කරන action මම කතා කරනවා ගැන. අපි run go එතකොට study and teach මේවා actions speak මේවා actions නේ. එතකොට මේ actions නොවන දේවල්. හරිද? මේ actions නොවන දේවල් තමයි අපිට පේන්න තියෙන items තමයි nouns කියලා කියන්නේ. හරිද? ඔය දෙකේ තේරුම් ගැනීමලත් ගොඩක් important English language ඉගෙන ගත්තී. හරිද? මම ඒක ලොකුට highlight කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න TION කියන්නේම noun එක. හරිද? ඔය C B A ගන්න යන අයට මේ මම කියපු එක ගොඩක් වටි. හරිද? TION කියන්නේම නාම පද කියලා මතක තියාගන්න. හරිද? grammar errors avoid කරගන්න පුළුවන් එතකොට. හරි? dark eyewear that protects you from the sky. dark eyewear එකක් කියලා කියන්නේ මේ sunglass එකක්. eyewear that protects you from the sky. dark eyewear එකක් ආව මේ ආරක්ෂා කරනවා. මොකෙන්ද? dark eyewear that protects you from the sky. from the sun. ආව ආරක්ෂා කරනවා මේ ඉර එළියෙන්. හරිද? ඉර එළියෙන් ආරක්ෂා කරනවා. එහෙනම් මොකද්ද මේ ආන්සර් එක වෙන්න ඕනේ? මේකේ ආන්සර් වෙන්න ඕනේ මොකද්ද? D. එහෙනම් D තමයි. එහෙනම් eyewear එකක් කියලා කියන්නේ පුතේ sunglass එකක් වගේ ඔයාලා ඔන්න eyewear. eyewear කියලා කියන්නේ ඒතර මොකද්ද? මේ අපි හැඩ දාන මේ sunglass එකක්. එතකොට glass එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. හරි? eyewear. එතකොට ඔන්න question number අපි 6 වලට එනවා. හරි? something that is held over one's head for protection. අන්න මම කිව්වා ඉස්සෙල්ලා ඔයාලට protect කියන වචනේ TION එක උතනන් පස්සේ ඒක නාම පදයක් වෙනවා කියලා. ඒක දැන් මෙතන ඔප්පුලා තියෙනවා මේ. protect කියලා කියනවා verb එක. protect කියන වචෙන්ට s එක තුලා තියෙන protect වෙන්න මම ඒක ඒ හැදෙන විදිහත් මම ඕගොල්ලන්ට අද කියලා දෙනවා. හරිද? මග ඇරලා යන්නේ නැහැ මම. ඒකේ questions වලින් මග ඇර යන්නේ නැහැ. ඔයගොල්ලන්ට sentence හදන හැටි මම පොරොන්දුනේ ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා. මම ඒක කියලා දෙනවා. එතකොට මේ something that is held over someone's head for protection. protection කියන්නේ පුතේ ආරක්ෂාව. හරිද? protect කියලා කියන්නේ protects හරි කියලා කිව්වොත් ඒක ආරක්ෂා කරනවා. protection කියලා කියන්නේ ආරක්ෂාව. something that is held over someone's head for protection. මොකක් හරි දෙයක් කෙනෙක්ගේ ඔළුව උඩින් අල්ලන්න පුළුවන්. that is held over someone's head for protection. ආරක්ෂාව සඳහා අල්ලන් ඉන්න පුළුවන් දෙයක්. එහෙනම් මොකද්ද? ඒ වගේ දෙයක් තියෙන්නේ. තියෙන මොන ලෙටර් එකද? මොන ලෙටර් එකද අපි ගන්නෙ? එතකොට B පුතේ. B තමයි එතකොට අපි ගන්නෙ. එතකොට something that is held අල්ලගෙන ඉන්න passive voice වලින් තියෙන්නේ that is held over someone's head for protection. මේ කෙනෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි මේ කෙනෙක්ගේ ඔළුවට උඩින් අල්ලන් ඉන්නවා ඉන්න දෙයක්. එහෙනම් අපි ඒකට කියනවා මේ අපි ඒකට ආන්සර් විදිහට ගන්නවා B එක umbrella. හරි. right. okay then මම ඔය question number 1 ගැන කතා කරලා ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට මේක easy කරන්න පුළුවන් question එකක්. මේක easy කරන්න පුළුවන් වෙන්න ඕනේ
important වෙන්න important වුණේ මට හරිද මේක important උනේ easy කරන්න පුළුවන් වුණත් මේක important උනේ පුතේ මේ question එකෙන් පස්සේ තමයි ඔයගොල්ලෝ ඊළඟට paper එකට යන්නේ හරිද මේකෙන් තමයි ඔයගොල්ලෝ ගන්න මේ confidence එක ඊට පස්සේ තමයි questions question papers question එකේ තියෙන මේ sorry paper එකේ තියෙන questions paper එකේ තියෙන questions ටික ඔයගොල්ලෝ ලේසියෙන්ම tackle කරන්න හරි right okay then let's go to the next one right හරි ඔන්න මෙතන දැන් ඔන්න මට ගොඩක් ළමයි දැන් කතා කරන් පස්සේ මම ළමයි මගේ ඔය ක්ලාස් කරද්දි මම ළමයින්ට කතා කරලා අහනවා මේ ළමයි මේ ඔයගොල්ලෝ අන්ට තියෙන ලොකුම ගැටලුව මොකක්ද කියලා මම ඇහුවා 3-4 දෙනෙක්ගෙන් ඇහුවා අහද්දි කීප එකක් තමයි සර් මේ ගැප් ෆිල් කරන එක පේපර් question මේ paper 2 වල gaps fill කරන එක මාර අමාරුයි කියලා හරිද මම මේ question number 2 වල question number 2 එකක් අරන් තින්නේ exam එකේ හැබැයි මේක ඔගොල්ලොන්ගේ මේ paper 2 එකේ question එක නෙමෙයි වුණත් බලාගෙන ඉන්න ඔයාලට මාර important වෙයි මේ gap filling තමයි headache එකක් වෙන්නේ ගොඩක් වෙලාවට මම දන්නවා ඒක ඔළුවේ හැක්කමක් වෙන්නේම ඔයගොල්ලන්ට මේ gap filling එක. ඒකට මම පොඩි trick එකක් ඕන කියලා දෙන්නම්. හරි? පොඩි trick එකක්. එතකොට දැන් බලන්න දැන් මේ මෙතන වචන ටිකක් තියෙනවා. මොනවද තියෙන වචන? මම උදල් කියන්නේ මොනවද මේ තියෙනවද? reach, එතකොට trip, එතකොට hear, sounds, when, that කියන වචන ටිකක් තියෙනවා. හරි? දැන් මේ reach කියලා කියන්නේ ළඟා වෙනවා. reach කියන්නේ ළඟා වෙනවා. හරි? reach කියන්නේ ළඟා වෙනවා. ඔය reach ළඟා වෙනවා කියන වචනේත් එක්ක යන වචන ටික තව මං කිව්වා ඔයාලට මං ඔයාලට කිව්වා ඉස්සෙල්ලා මේ ක්ලිප් මේ පෙන් එක ගත්තාම පස්සේ මේ පෙන් එකත් එක්ක සම්බන්ධ වෙන තව පාර්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ ක්ලිප් එක. ඒ වගේ තව කොටස් ටිකක් තියෙනවා. අපි බලමු මේ කොටස් ටික මොනවද කියලා. ඒ පෙන් එක ඒ රීච් එකත් එක්ක යන තව වචන මොනවද තියෙන්නේ කියලා. හරි? ඔන්න රීච් තියෙනවා මෙහෙම. හරි? තොර කියනවා මෙහෙම. ඔන්න ඊළඟ අපි ෆ්‍රේස් එකක් අපි වාක්‍ය කොටසක් මේ කියන්නේ ඊතන රීච් කියන්නේ මේ ක්ලිප් එක කියලා. ඊට පස්සේ ඒකෙත් එක්ක තියෙන ඕන පෙන් එකේ ඒ වගේ ඒකත් එක්ක යන්න ඕන ඉතුරු කොටස තමයි මම මේ කියන්නේ. හරි? I can't reach the top shelf. right? මට shelf එක කියන්නේ රාක්කයක් මාකරි මට මේ උඩ නැගලා තමයි ඔය ලයිබ්‍රරි එක වෙන්න පුළුවන් වෙන නැත්තම් වෙන තැනක වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ගිහලා මේ උඩටම මට නගින්න ගන්න බෑ උස මදි වගේ එකක් තමයි මේ කියන්නේ reach. ඒක තැනට ලං වෙන්න බෑ මට කියන එක. reach. I can't reach the top shelf. ලං වෙන්න බෑ කියලා තව විදිහකින් අපි කියනවා. reach කියන එක පාවිච්චි කරනවා. හරි? ඊට පස්සේ call me when you reach home. ඔයා ගෙදරට ලං වෙද්දි මට call එකක් දෙන්න. ඊට පස්සේ කියනවා she reached for the book. එයා පොත ගත්ත shelf එකේ තියෙන. ළඟා වුණා. එතකොට අන්න ඒ වගේ ඒ වචනත් එක්ක යන්න පුළුවන්. හරිද? ඒ වචනත් එක්ක ගැලපෙන්න පුළුවන් අනික් වචන ටිකකුත් දෙක තුනක් ඉගෙන ගන්න පුතේ. එතකොට ලේසි වැඩි. එහෙම නැතුව නිකම්ම ක්ලූ එකක් නැතුව අපි කරද්දි ඒක බෑ කරන්න වැඩි. හරි? ඊට පස්සේ තමයි අපිට හම්බෙන වචනේ question එකේ තියෙන trip. trip කියවම අපි දන්නවා go on a trip. trip එකක් කිව්වම කියන්නේ නැහැ නිකන් go trip කියලා. කියනවද? නෑ. go එක්ක පුතේ on කියන වචනේ එනවම තමයි අනිවාර්යෙන්. go on a trip. go on a trip. හරිද? go එකට ing එක තුලා තියෙන්නේ going on a trip, go on a trip කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. හරි? go trip එකක් නම් අනිවාර්යෙන් go on a trip. go on a trip. trip නම් go on කියන කැලේ නම තමයි. මම කිව්ව ඔයගොල්ලන්ට කොටසක් තියෙනවා කියලා trip නම් trip කියන්නේ නැහැ. trip එක noun එක තියෙනවා හරි. trip එකක් යනවා කියලා කියන්නම් අර trip කියන කැලලත් එක්ක අනිවාර්යෙන් go on කියන පාර්ට් එක තියෙනවාමයි. ඒක නැති වෙන්නේ නැහැ කවදාවත්. හරිද? කොහොම කිව්වත් ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරද්දී හරි විදියට ස්ටෑන්ඩඩ් නෙමෙයි ඔයගොල්ලෝ නිකන් දෙයක් ලියන්න ගියත් ඔය කොටස අනිවාර්යෙන් ඕනේ වෙනවා. හරි? okay then කියන මෙහෙම how was your trip? how was your trip? ඔයාගේ trip එක කොහොමද? trip එක හොඳට enjoy කරාද කියන එක මේ අහන්නේ. හරි? ඊට පස්සේ කියනවා I tripped over the I tripped over the chair. Right? I tripped over the chair. කියන්නේ rotate කරනවා වගේ එකක්. හරි? ඒතර ඊට පස්සේ තියෙනවා වචන here කියලා ඔයගොල්ලන්ට paper එකේ here කියන එක මෙතන highlight වෙලා නැහැ මම ඒ එතන. හරි? here. ඒතකොට here ත් එක්ක යන common වචන ටිකක් තියෙනවා. I am here. මම මෙතන ඉන්නවා මේ. මම මෙතන ඉන්නේ කියලා කියන්නේ. I am here now. come here. මෙතන එහෙට එන්න. come here please. මෙහෙට එන්න අනේ මෙහෙට එන්න කියලා කියනවා. හරිද? here is your book. here is ඔන්න කෙනෙක්ගෙන් පොතක් අරගෙන ඔයා පොත ආයි දෙන්න ගියාම නැත්නම් පෙන් එකක් හරි මොකක් හරි දෙයක් ආයි රිටර්න් කරන්න ගියාම here
here you are කියලා කියනවා. here you are නැත්නම් here is your book. here you are ඔන්න වගේ පොත. here is your book කියලා කියන මෙන්න වගේ පොත. here is your book මෙන්න වගේ පොත. here you are මෙන්න වාට කියලා කියනවා. ඊට පස්සේ කියනවා මෙහෙම sounds that sounds good. දැන් sounds කියලා කියවම දැන් ඔයාලට හිතෙනවා ඇති දැන් ඔය සද්දෙට තමයි sound කියලා කියන්නේ. සද්දෙට. අර අපිට ඇහෙන සද්දේ. මේ sounds කියලා කියන්නේ පොතේ සද්දේව නෙමෙයි හරිද? sounds කියලා කියන එකේ තවත් තේරුමක් තියෙනවා වගේ කියලා කියන්නේ. sounds කියන වචනේම තව තේරුමක් තියෙනවා වගේ කියලා කියන්නේ. හරිද? ඒතර ඒ වගේ කියලා කියන්නේ ගියාම මෙන්න මේ වගේ phrase එකක් එනවා. that sounds good. that sounds good. ඒක නම් මාර idea. කෙනෙක් කියනවා යාළුවෙක් කියනවා මචං මේ exam එක ඉවරලා යන් කොහරි trip එකක්. දවස් දෙකකවත් trip එකක් යන්න ඕනේ. ඒතර වා කියනවා that sounds good. that sounds good. ඒක නම් නියමයි. ඒක නම් මාර අදහසක් කියලා. හරි? එතකොට අන්න ඒ වගේ එකක් තමයි sounds කියලා කියන්නේ. ඒක නම් මාරයි කියන්නේ මේ. ඒක කියනවා මේ ඒ sounds ඒක නම් මරු වගේ කියන එක. ඒ sounds that sounds good. ඒක දැනෙන විදිහ කියන එක. දැනෙන විදිහ. that sounds good. හරි? it sounds like a great idea. ඒක නම් මාර idea එකක් වගේ කියනවා. හරිද? ඒක නම් මාර idea එකක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා that music sounds nice. දැන් මේ music එකේ සද්ද ලස්සනයි කියනවා නෙමෙයි. සද්ද ලස්සනයි කියන්නේ නැහැ අපි කවදාවත්. music කියද්දී නේ ඒක සද්ද ලස්සනයි. එහෙම කියන්නේ නැහැ. හරිද? ඒ music එක ඒ song එක නම් නියමයි වගේ නේද? එහෙමනේ කියන්නේ අපි. ඒ song එක නම් නියමයි වගේ නේද? හරි? දැන් අර මේ දවස්වල නැගලම යන්නේ මේ හසින් පොළොවටනේ කියලා තියෙනවනේ song එක. අන්න ඒක නම් මාරයි. ඒක නම් නියමයි වගේ කියලා කියන්නේ ගියාම කියනවා that music sounds nice. සද්ද හොඳයි නෙමෙයි. ඒක සද්ද ඉතින් අඩු වැඩි කරගන්න පුළුවන් නේ අපිට. හරිද? ඒ sounds good කියලා කියන්නේ සද්ද හොඳයි නෙමෙයි. ඒක සින්දුව නම් නියම හොඳයි වගේ නේද කියලා කියන්නේ. සින්දුව නම් හොඳයි වගේ නේද කියලා කියන්නේ. තේරුණාද? that sounds good. ඊට කියනවා ඔන්න next one when is your birthday? when කියන පුතේ time එක. අපි කියනවා when කියන පාවිච්චි කරන්න පුළුවන් when කියන එක ඔයාලට මේ දැන් පැයකදී දාන්න පුළුවන්. when will you come? ඊට පස්සේ තව දාන්න පුළුවන් when will you come කියලා දවසකට දාන්න. දැන් කෙනෙක් ඉන්නවා වාගේ යාළුවෙක්. එයා කියන මචං මං I will come your home. මං වාගේ ගෙදර එන්නම්. ඔයාහනම් when will you come? ඔයා කීයට දෙන්නේ? ඔයා කවද දෙන්නේ කියලා අහන්නොත් ඒත් අහනවා when will you come? ඔයා මොන සතිය දෙන්නේ කියලා අහන්න ගියාම ඒත් අහන්නේ when will you come? ඔයා මොන මාසෙ දෙන්නේ කියලා අහන්න ගියාම ඒත් කියන්නේ when will you come? රටින් ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ අවුරුදු ගානකට පස්සේ එන්නේ. එහෙනම් එයාගෙනුත් අහනවා when will you come? ඒතර ඔය when කියන time එක පුතේ ඕනෙම ඔයාලට දවසක් එක්ක වෙන්න පුළුවන්, මාසයක් එක්ක වෙන්න පුළුවන්, සතියක් එක්ක වෙන්න පුළුවන්, එකක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් එක්ක වෙන්න පුළුවන්. ඕනෙම time එකක් එක්ක දාන්න පුළුවන් එකක් තමයි when කියලා කියන්නේ. ඒතර when කියන එක අනිවාර්යෙන් එනවා ඔයගොල්ලෝ exams වලට commonly එනවම තමයි. හරි? when is your birthday? ඔයාගේ birthday කවද්ද කියලා යාළුවෙන් අහන්නේ when is your birthday? ඒතර call me when you arrive. ඔයා එනකොට මට call එකක් දෙන්න. ඔයා එනකොට මට call එකක් දෙන්න. call me when you arrive. when does the class start? class එක start කරන්නේ කීයටද? class එක start කරන්නේ කීයටද? ඊට පස්සේ කියනවා that is my bag. ඔන්න that ඊට පස්සේ එනවා that කියන වචනේ. හරිද? that is that කියන වචනේ. that කියන්නේත් අපි කියනවා මේක pronoun එකක්. ඒතකොට ඒකේ pronouns වලත් වර්ග තියෙනවා. ඒක මම කතා කරන්න යන්නේ නැහැ. හරි? එතකොට මේක ඔන්න that කියද්දි දෙයකට හරිද? කෙනෙක්ට දාන්නේ that කියන එක මොන හරි item එකක්. දෙයකට තමයි that කියලා කියන්නේ. that is my bag. that is my bag. ඒක මගේ bag එක කියලා කියනවා. I know that song. මම ඒ song එක දන්නවා හොඳට අහලා තිනවා. I know that කියලා කියනවා. හරි? that house is big. that house is big. හරි? that කියන එක පුතේ personal වලට දාන්න I know that person කියලා කියන්න පුළුවන්. හරි? that කියන එක personal වලට apply කරන්න පුළුවන්. හරි? items people both can be applied. right? okay හරි. එතකොට දැන් අපි යනවා questions වලට. හරි? questions වලට. I know that person කියලාත් කියන්න පුළුවන්. හරි? that is person කියන්නේ I know that person කියන්න පුළුවන් මේ. I know that person. I know කියන්නේ I know එක දාන්න පුළුවන්. I know that person. that is person කියලා කියන්නේ නැහැ. හරිද? that is person කියලා කියන්නේ නැහැ. that person I know that person කියන්න පුළුවන්. හරි. එතකොට බලමු අපි මෙහෙම reach ඔන්න දැන් ඉතනක මේ questions ඔක්කොම මේ question එකේ මේ spaces වල තියෙන spaces වලට එන්න කලින් මේ තියෙන හැම වචනයක්ම හැම sentence එකක්ම තේරුම් ගන්න ඕනෙම කියලා එකක් නැහැ. හැබැයි තේරුම් ගන්න පුළුවන් නම් තවත් advantage එකක්. එහෙම ඕනෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අර මේ වචනේ බලලා ඉවරලා මෙන්න මෙයාට මෙයාත් එක්ක සිට් වෙන අනිත් වචනේ කොටසින් මෙන්න මෙතන කියලා තේරුම් ගන්න පුළුවන්. හරි? හරි. එතකොට දැන් බලන්න
මෙතන fill in the blanks in the following dialogue එකක් කියලා කියන්නේ අපි කියනවා කෙනෙක් දෙන්නෙක් අතර වෙන සාකච්ඡාවක් හරිද කතාවක් fill in the blanks in the following dialogue use the words given in the box මේ වචන ගණ්ඩලු මේ box එකේ තියෙන හරි write the letter of the correct word in the space given the first one is done for you ඔන්න පළවෙනි එක කරලා තියෙන්නේ කියලා කියනවා හරි ඊට පස්සේ කියනවා ඔන්න අරුන් කියනවා I want to do something interesting this week interesting කියලා කියන්නේ ගොඩක් අපි කියනවා මේ මට නිකන් ආස හිතෙන දෙයක් මොකක් හරි interesting දෙයක් ලස්සන දෙයක් නැත්නම් ඔයාලට funny දෙයක් වෙන්න පුළුවන් මොකක් හරි වගේ දෙයක් I want to do something interesting this weekend ඊට පස්සේ කියනවා චමිල මෙහෙම lovely we can do something together කියන්නේ පුතේ එකට we can do something together ඒතර මෙයා කියනවා අපි මොනවා හරි කරන්න ඕනේ මේ සතිය නම් හරියන්නේ නැහැ මේ බෝරින් වෙලා ඉන්න බෑ මේ වීකෙන්ඩ් එකේ නම් මොන හරි සෙල්ලම් හරි කරන්න ඕනේ ක්‍රිකට් පාරක් හරි ගහන්න ඕනේ කියලා මෙයා කියනවා අරුන් කියනවා I want to do something interesting this weekend කියලා ශමිල කියනවා lovely we can do something together කියන්නේ එකට හරි together කියන්නේ එකට අපිට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් එකට අරුන් කියනවා just that දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ මේ අපි මොකක් හරි දෙයක් මොකක් හරි මෙන්න මේ මෙතනදී අපි ඉගෙන ගත්ත sounds එක කියන තව වචන ටිකක් තිබ්බ කියලා නේද මේ මොකක් හරි හොඳ idea එකක් දෙද්දි අපි කිව්වා that sounds good කියලා ඒකම තමයි මෙතනත් තියෙන්නේ මේ that sounds good සද්ද හොඳයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ මෙතන කියේ idea එක නියමයි කියලා කියන්නේ මේ that sounds good එතකොට what are you planning to do ඔයා මොකද්ද plan කරලා තියෙන්නේ කරන්න what are you planning to do මොනවද plan කරලා තියෙන්නේ කරන්න ඊට පස්සේ චමිල මෙහෙම well I have arranged to go on a trip මං arrange කරලා තියෙනවා I have arranged present perfect form එකෙන් තියෙන හරිද present perfect කියන එක අවබෝධයක් නැත්නම් හිතන්න එපා ඔය තියෙන්නේ I have arranged to go on a trip කියලා හරිද මම arrange කරලා තියෙනවා trip එකක් යන්න කියලා තියෙනවා හරිද මේ go on තියෙන අනිවාර්යෙන් ඔයාලට ආයි කියන්න දෙයක් නැහැ නේ මගේ අතින් ආන්සර් එක කියුණත් එක්ක ඒතර මේ go on එක මොකක්ද දෙන්න ඕන ආන්සර් එක පුතේ go on එක මොකක්ද තියෙන්න ඕන ආන්සර් එක මොකක්ද දෙන්න ඕනේ මෙතන ආන්සර් විදියට මේ ස්පේස් එකේ හෙලෝ ළමයි හෙලෝ B මොකක්ද එතකොට මේ වචනේ trip අපි ගතකනේ අපි ඉස්සෙල්ලා බලද්දි අපි ඉගෙන ගත්තනේ මේ trip එක අනිවාර්යෙන් go on තියෙන්න ඕන කියලා මම කිව්වනේ ඕගොල්ලන්ට. ඒතර ඒක තමයි මේ පුතේ මේ තියෙන්නේ මෙතන. තේරුණාද? ඒ ગેප් එක තමයි මෙතන මේ ෆිල් කරන්න කියලා තියෙන්නේ. තේරුණාද? මම ඒකේ මැජික් නෙමෙයි කියලා ඔයගොල්ලන්ට කිව්වා මම ඔයගොල්ලන්ට පටන් ගත්තෙම කිව්වා. ඔයගොල්ලෝ පුතේ මේ ગેප්ස් ෆිල් කරද්දි අර phrases එක යන්න වචන ඒ වචනෙත් එක තව මොනවාද ගැලපෙන්නේ කියලා තොලුයි තියාගන්න කියලා. අනික මේ ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න බෑ ඔයගොල්ලෝ තනි ඉන්ඩිවිජුවලි ඉගෙන ගන්න බෑ. ඒක phrase කරගන්න ඕන. කොටස් කරගන්න ඕන. හරි? right okay then Arun කියනවා මෙහෙම go on a trip to Kandy with some friends do you want to come with us ඔයාලට අපිට එක එන්න ඕනද කියලා අහනවා ඔන්න චමිල අහනවා අපි plan කරලා තියෙන trip එකක් යන්න Kandy වලට යාළුවොත් එක්ක වත් එනවද කියලා අහනවා හරි අරුන් කියනවා මෙහෙම great දැන් මෙයාට දැනගන්න ඕනේ නැද්ද වෙලාව යන එහෙනම් මෙයා අහනවා මොකද්ද ඒතකොට ආන්සර් වෙන්න ඕන මෙයාට දැන් trip එකක් යන්න දෙන්න එහෙනම් මොකද්ද ආන්සර් කරන්න පුතේ when are you leaving ඔයාලා කීයටද යන්නේ when are you leaving කීයටද යන්නේ හරි චමිල කියනවා well we have decided to කියන පුතේ තීරණය කරලා තියෙනවා we have decided to කියලා කියන්නේ අපි තීරණය කරලා තියෙනවා we have decided to start early in the morning on Sunday හරිද මේ early කියන වචනේත් එක්කත් මේ early කියන වචනේත් එක්කත් යන කොටසක් තමයි in the morning කියන එක ඒක නිකන් එනවා නිකම්ම in the morning early කිව්වම early evening කියලා කියන්නේ නැහැනේ පුතේ early in the morning early කියලා early at night කියලා කියන්නේ නැහැ එහෙනම් early in the morning ඔය එකට යන වචන එකටම තියෙන එකටම phrase වෙන වචන phrase වෙන දේවල් phrase වෙන thank හරි we are planning to මොකක්ද කියන්නේ leave we are planning to එන මොකද්ද මෙතන කියන්නේ we are planning to Kandy by lunch time එක වෙනකොට කියලා කියනවා we have decided to start early in the morning උදේම තමයි යන්න තීරණය කරලා තියෙන්නේ we are planning to plan කරලා තියෙනවා Kandy වලට ලඟ වෙන්න lunch time එක වෙනකොට එහෙනම් මොකද්ද මෙතන ආන්සර් වෙන්න ඕනේ
we are planning to මොකද්ද පුතේ answer ගන්න ඕනේ එතකොට hello ළමයි A මොකද්ද reach we are planning to reach Kandy by lunch time we are planning to reach Kandy by lunch time හරි ඒක තමයි answer වෙන්න ඕනේ right okay then හරි ඊට පස්සේ කියන අරුන් O in පුතේ in කියලා තියෙනවා case කියලා තියෙනවා in කියලා තියෙනවා case කියලා තියෙනවා මං ඔයාලට හැමතිස්සෙම කියන එකක් තමයි phrase කරන්න කියලා වචන phrase වචන ඉගෙන ගන්නකොට තනියෙන් ඉගෙන ගන්න එපා මම උතලා දැන් ඔය පාඩම් කරනවා නම් හරි ඉගෙන ගන්න හදනවා නම් තනියෙන් වචනයක් දැන් අද ඉඳන් වෙනස් කරන්න දැන් අද ඉඳන් පොඩ්ඩක් වෙනස් කරලා වචන දෙක තුනක් එකට දාගන්න ඒකට ඒ වචනෙටම තව වචන දෙක තුනක් ඒ දාගන්න හරි දාගෙන ඔයගොල්ලෝ ස්ටඩි කරන්න හරි ඔව් මොකද්ද පුතේ අහන්නේ ප්‍රශ්නේ මොකද්ද ක්වෙස්චන් කරන්නේ මොකද්ද කොහොල ක්වෙස්චන් එක රේස් කරනවා මොකද්ද බලමු recording Samminav sir I did my O level in last year sir can you discuss about the questions that come to do a speech on daily railway හරි okay let's discuss අපි කලබල වෙන්නේ නැතුව discuss කරමු හරි හෙටත් තියෙනවා අනිද්දාත් තියෙනවා ඔයගොල්ලන්ට හෙටත් සහ අනිද්දා කියන දවස් දෙකේ මම ඒ ටික රෙකෝඩ් කරලා හරි දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ එතකොට අපි මේ රේල්වේ ස්ටේෂන් එක announcement එකක් එන්න ඉඩ තියෙනවා අත්‍තරම ගිය අවුරුද්දේ ආව මේ අවුරුද්ද නොවෙන්නත් ඉඩ තියෙනවා අපි කතා කරමු අවුලක් නැහැ කරන කතා කරමු මම ඒව රෙඩි කරලා තියෙනවා ඉංග්‍රීසි කියවගන්න අමාරුයි සර් ඒකට මොකද්ද කරන්නේ ඉංග්‍රීසි කියවගන්න අමාරු නම් පුතේ දැන් කරන්න දෙයක් නැහැ හරිද මම ඔයාලට ඒ කතා කරපු ළමයා මට ටෙක්ස්ට් එකක් දාන්න අර මේ කතා කරන්න බෑ කියපු ළමයා කියලා. එතකොට මම එයාට පොඩි සොලියුෂන් එකක් දෙන්නම් මේ දවස් දෙක තුනට කියව ගන්න පුළුවන් කරලා දෙන්නම්. හරි කියව ගන්න පුළුවන් කරන වැඩේ කරලා දෙන්නම් මම. ඒක මට දාන්න. හරි. එයා ඒ කියව ගන්න අමාරු කියපු පුතා මට ටෙක්ස්ට් එකක් දාන්නකෝ මගේ WhatsApp එකේ. හරි. කියව ගන්න අමාරු කියපු දරුවා කියලා. හරි. එයාට මම ඒක කියව ගන්න පුළුවන් එක මම කරලා දෙන්නම් පැය දෙකක් තුනක් යන්නේ ඒකට. හරි. ඒක ගැටලුවක් නෑ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් කියවලත් වචනත් ඉගෙනගෙන අර දැන් ආයි BA වල try කරන්න දැන් අමාරුයි. හැබැයි අපි කමන්නේ ඒත් කියවගෙන අපිට ගේමක් ගහන්න පුළුවන්. දැන් පටන් අරගෙන කියවලා වුණත් ගේමක් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. සර් ඉංග්‍රීසි කියවන්න අමාරුයි. හරි. කියවන්න අමාරු නම් ඒකට කියවන්න අමාරු අයට සෙෂන් එකක් දාමුද? කියවන්න අමාරු අය මට මෙසේජ් දාන්න. කියවන්න අමාරු අයට මම වෙනම සෙෂන් එකක් කරලා දෙන්නම්. හරි. වෙලාවක් දාන්න අපි කරමු. හරි. සර් මට ඉංග්‍රීසි කියවන්න අමාරුයි. මට සිර කියවන්න අමාරු වෙන්නේ ගොඩක් ඉන්නේ. මොනවද කරන්නේ ඒකට මට බයයිනේ සර් බය තමයි ඉතින් කිය ගන්න අමාරු නා පැය එක ඉතින්කෝ මම සිංගල පේපර් එක ලියනවා සිංගල පේපර් එක ලියද්දි මම සිංගල කියව ගන්න අමාරුයි ඉතින් බයක් එනවනේ කොල්ලෝ බයක් එනවා ඉතින් ඒක සාධාරණයි ඒකට අපි විසඳුමක් දාමු හරි හරි සර් ආන්සර් හරි එතකොට ඔන්න මම දැන් තමයි ඔයගලගේ මෙසේජස් ටික බැලුවේ කියව ගන්න අමාරු දරුවන්ට මම සෙෂන් එකක් කරන්නම් මට ටයිම් එකක් දෙන්න ඔයගොල්ලෝ මට ටෙස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා මෙසේජ් එකක් දාන්න හරි මෙසේජ් එකක් දාන්න එතකොට ඒ ඉන්න අය ඔක්කොම මේ මට ගෲප් එකේ නම් ඔයගොල්ලන්ට බැහැනේ මට මෙසේජ් එකක් දාන්න ඒ ඉන්න 4-5 දෙනාම හරි 7ද 8ද 10ද දින්නේ ඒගොල්ලන්ට මම පැය දෙකක් ඇතුළත මම ගොඩ දාලා දෙනවා රීඩින් කියව ගන්න එක මම හදලා දෙනවා පැය දෙකක් ඇතුළත හරි අනිවාර්යෙන් ෂුවර් මේක් ෂුවර් කරනවා රීඩ් කරන්න බැරි සෙට් එකට අනිවාර්යෙන් ඒක කියලා දෙනවා හරි කියව ගන්න බැරි වුණේ හේතුවක් තියෙනවා ඒක මම කියන්න යන්නේ නැහැ හරි ඒක ඕගොල්ලෝගේ වරදක් නෙමෙයි හරි කියව ගන්න බැරි වුණේ හේතුව ඒ ඕගොල්ලෝ එන්න ගම කියව ගන්න බැරි වෙච්ච හේතුව ඕගොල්ලෝගේ ඉෂුව එකක් නෙමෙයි මම ඒක ඔයාලට කියලා දෙන්නම් හෙට පැය දෙකක් විතර යන්න හරි ඔව් මොකක්ද තව අනිත් ප්‍රශ්නේ සර් මට ස්පෝකන් ඉංග්‍රීසි බෑ ස්පෝකන් ඉංග්‍රීසි ඕනේ නැහැ ඕ ලෙවල් ලියන්න ස්පෝකන් ඉංග්‍රීසි අපි පස්සේ හදාගමු හරි ස්පෝකන් ඉංග්‍රීසි බෑ කියලා එහෙම තමයි පුතේ හැමදේම හැම කෙනෙක්ට පුළුවන් වෙන්නේ නැහැ හරිද හැමදේම හැම කෙනෙක්ට පුළුවන් වෙන්නේ නැහැ භාගයේ තමයි අපිට 1 2 3 එහෙම තමයි පුළුවන් වෙන්නේ ඊට පස්සේ අපි ඒවා තව ටිකක් ෂාප් කරනවා ඒවා තව ටිකක් ඉතින් දියුණු කරනවා අපි කියවන්න බැරි එක්කනා කියව ගන්න පුළුවන් වෙනවා කියවන්න පුළුවන් එක්කනා කියවලා ස්ටෝරිස් අපි ඉංග්‍රීසි ස්ටෝරිස් කියවලා ඒවා අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඒවා කියනවා තව කාට හරි එතකොට වොකැබ් එක වැඩි කරගන්නවා එහෙම තමයි වෙන්නේ ඉතින් ඒක එහෙම නැත්නම් එකපාරටම වෙන්නේ නැහැ ඒකින්ද මේ ස්ටෙප්ස් ටික බලා ගන්න ස්ටෙප්ස් තියෙනවා කියන්නේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගියාම ඔයාලට දැන් මම ආවේ නැහැනේ ක්වෙස්චන් දැන් මට කට්ටිය ළමයි කතා කරලා කිව්වා සර් මට දෙවෙනි පේපර් එක කරන්න දෙවෙනි පේපර් එක අමාරුයි මෙහෙමයි මම දෙවෙනි පේපර් එකට ආවා නම් එකපාරටම මේ කියව ගන්නවත් බැරි වුණට මොකද වෙන්නේ හරිද එතකොට අන්න ඒ ගැන මම දන්නේ හින්දා තමයි
මං ගුරුවරයෙක් විදිහට අවුරුදු 6ක් විතර ඉන්න හින්දා මං දන්නවා හොඳට ළමයින්ගේ තේරුම් ගනිල්ල සහ ළමයින්ගේ ඉංග්‍රීසි සම්බන්ධව තියෙන නොලෙජ් එක ළමයි ඉංග්‍රීසි එක කොච්චර ස්ට්‍රගල් කරනවද කියන එක. ඒකින්ද මේ ඒක මං දන්නවා. ඉතින් මට හැම දෙයකටම උත්තරයක් තියෙන නිසා මම මෙච්චර කොන්ෆිඩන්ස් එකෙන් එළියට ඇවිල්ලා ඔයාලට සෙමිනාර් එකක් ඕගනයිස් කරලා ඔයාලට හැම මේ දේවල් ෂෙයා කරන්න හිතුනේ. තේරෙනවද? මැජික් බලන කාලෙක ඕගොල්ලෝ මැජික් බලනවා ගිහිල්ලා කට්ටිය මැජික් කරනවා. මැජික් කරලා මැජික් බලලා ඇවිල්ලා ඊට සායම්කුත් නැහැ. හරිද? ක්ලාස් එකේදී කියවනවා. ඊට පස්සේ බෑ. දැන් අපි කතා කරන්නේ අපි ෂේන් එක කතා කරා. ෂේන් අවුරුදු 4කට විතර කලින් තමයි අපිත් එක්ක ඉගෙන ගත්තේ. ඊට පස්සේ දැන් ආයෙත් මේ කතා කරද්දී ආයෙත් පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ලැන්ග්වේජ් එක හරියට ඉගෙන ගන්නවා කියන්නේ පුතේ ඕගොල්ලෝ මේ දවසක් දෙකක් කරලා මේ දවසක් දෙකක් ඉදන්නකො දැන් කෝස් එකක් කරන කාලෙක හරි ඔයගොල්ලෝ ඉංග්‍රීසි මේ ඉගෙන කාස් එක ගිහිල්ලා ඉගෙන ගන්න කාලෙක පුළුවන් වෙන ඊට පස්සේ බැරි වෙනවා. ඒ කියන්නේ වෙලා නැහැ වැඩි. තේරෙනවද? වෙලා නැහැ. දැන් ඉදන්නකො බඩගින්නට ඔයගොල්ලෝ මොන හරි දෙයක් කනකොට දැන් බඩ පිරෙන්න ඕනේ දැන්ද නැත්නම් තව අවුරුදු දෙකකින්ද? දැන් පිරෙන්න ඕනේ. ඉතින් දැන් පිරෙන්න ඉංග්‍රීසි කෝස් මම නම් දකින්නේ නැහැ ගොඩක් තියෙනවා. හරිද? දැන් මම ඔයාලට රීඩින් කරන්න බැරියට මම සොලියුෂන් එකක් දුන්නානේ මම පැය දෙකකින් මම ඒක කරලා දෙනවා. මට කරන්න පුළුවන්. හරි? මම ඕනනම් අනිත් හෙට හවස සෙෂන් එක කරද්දී මට ඒගොල්ලන්ට කියවන්න පුළුවන් කරම හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ටයිම් එකක් මට දෙන්න. ටයිම් එකක් මේ වෙනස් මටත් ෂෙඩියුල් එක පොඩ්ඩක් බලලා ඉවරලා ටයිම් එකක් ඇලොකේට් කරගෙන අපි ඒක සෙට් කරගමු. ඊට පස්සේ ඔන්න කියවන එක ගොඩ දාලා දෙන්න පුළුවන්. හරි? ඉෂුව ගන්න නැහැ. කිසිම ඉංග්‍රීසි වල සම්බන්ධ තියෙන ඕනෑම ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි සම්බන්ධව තියෙන ගැටලු මොකක් හරි දෙනවා. ඒ හැම දෙයකටම උත්තර තියෙනවා මගලින්. හරි? හිර වෙලා නැහැ. හිර වෙච්ච නිකන් බුක් එකක් මේ ළඟ තියාගෙන උගන්වන්නේ නැහැ. හරි? බුක්ස් ළඟ තියාගෙන උගන්වන්නේ නැහැ. බුක් එකක් බලාගෙන කියවන්නේ නැහැ. මේකත් නෙමෙයි මගේ උගන්වන විදිය. මේකත් නෙමෙයි අපි උගන්වන විදිය. පන්ති ක්ලාසස් වලට එන ළමයි දන්නවා මේ කොළ කියවන්නේ නැහැ මම ගොඩක්. හරිද? අපි කොළ කියවන්නේ නැහැ. අපි ප්‍රැක්ටිකලි කතා කරන ප්‍රැක්ටිකල් දේවල් කරන්නේ ළමයි ස්පෝකන් එහෙම ගොඩක් එන්ගේජ් වෙනවා ක්ලාසස් වල. හරි? ඉතින් ඒවා මම කියන්නේ නැහැ මොකොත්. ඒ වෙන අර කියවන්න බැරිය මැසේජ් දාන්න දැන් මට දාන්න ඕනේ දුන්නේ දැම්මා. හරි? ඒ අය දාන්න. හරිද? ලැජ්ජ වෙන්න එපා පුතේ. ලැජ්ජ වෙන්න එපා. ඒක එහෙම තමයි. ඒක එහෙම වෙන්න පුළුවන්. හරි? ඒක ප්‍රශ්න ඕගොල්ලෝගේ ඉෂුව එකක් නෙමෙයි. ඔයගොල්ලෝ හිතන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න එපා අනිත් අයත් එක්ක කියව ගන්න පුළුවන් අයත් එක්ක කම්පෙයාර් කරලා මේ අනේ මට බෑ මට මේ මං මාර වෙනස් මිනිස්සෙක් මෙහෙමයි කියලා ඔළුව ඩැමේජ් කරගන්න එපා. කිසිම වෙලාවක මොන දේ බැරි වුණත් නැති වුණත් ඩැමේජ් කරගන්න එපා. ඔළුව කෙලින් ෂාප් මට පුළුවන් කියන එක නෑ මට හදා ගන්න පුළුවන් ටයිම් තියෙනවා මේමයි කියලා හිතාගෙන වැඩේ කරන්න. හරි? ඒතර ඔයගොල්ලන්ට ඒක ඔයාලා හිතනවා නම් මොකක් කර දෙයක් කරගන්න ඕනේ මට මේ අඩුපාඩු තියෙනවා හදා ගන්න ඕනේ කියලා ඒකට දැන් හිතන්නකෝ දැන් රීඩින් කරන්න බැරි වුන් හිතුවා නම් දැන් අද බැරි සෙට් එක හිතුවා නම් මේ අද ජොයින් වෙලා වැඩක් නැහැ මේ රීඩ් කරගන්නත් බෑ කියලා ඉංග්‍රීසි හදා ගන්න බෑනේ කොහොමද දැන් රීඩින් කරන එක මම කියවනේ මම හදලා දෙන්නම් කියලා ඒකවත් කරගන්න වෙන්නේ නැහැ ජොයින් වුන් නැත්තම් ඒකින්ද ඒක තමයි අර ඒක දැන් ඕගොල්ලන්ට ජොයින් වෙනවා කියලා ජොයින් වෙන්නත් මේ ගොඩක් තියෙනවනේ සෙෂන්ස් නේද හරි එක හොයාගන්න බෑනේ හරි ඉතින් ඉස්සරහට නම් අපිව දකි ඔයගොල්ලෝ ඉස්සරහට දිගටම අපිව දකි අපි ඉඳී ඉතින් රයිට් ඕකේ මෙච්චර කාලයකට මම සෝෂල් මීඩියා වල මේ බූස්ට් කරලා එතකොට මේ ළමයි කන්ටැක්ට් කරගෙන ඊට පස්සේ එහෙම ලොකු සෙෂන්ස් කරන්න කියන්නේ සෙෂන්ස් හදලා මම එහෙම කරන්න ගිහලා නෑ මම දන්න අයටම තමයි මේ අවුරුදු ගණන් මාව දන්න අයට තමයි ගෙන්නුවේ දැන් මම හිතුවා නෑ මම දන්න ටික තව ටිකක් ෂෙයා කරන්න ඕනේ අනික් ළමයින්ටත් තව ළමයි ටිකක් ගොඩ දාන්න ඕනේ කියලා. හරි. අතර මේක මම කරන්නේ මගේ හදවතින්ම මේ සද්භාවයෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගොඩ යන්න ඕනේ කියලා හිතා. හරි. රයිට්. ඕකේ. ඒ අයට කිව ගන්න බැරි අයට ඔන්න මම විසඳුමක් දුන්නා. මම සෙෂන් එකක් ක්ලාස් කරලා දෙන්න. එක්සෑම් එකට යන්න කලින් හෙට දවසේ පුළුවන් වුණොත් හෙට දවසේ නැත්නම් මම හෙට දවසේ මම බලන්න try කරන්න. අපි කතා කරලා අපි සෙෂන් එකක් දාගෙන ඒක කරලා ඔන්න ඊට පස්සේ දවසේ කියව ගන්න බැරි අයටත් මම මේ විසඳුමත් ඒ කියව ගන්න පුළුවන්කමත් එක්ක මම අනිත් දවසේ ඒ ළමයි ජොයින් කරගන්න සෙමිනාර් එකට. හරි. හරි. ඒතකොට සෙමිනාර් එක දවස් 3ක් තියෙනවා ඈ. හරිද? ඒතකොට අද කතා කරන ටික විතරක් නෙමෙයි ඊළඟ දවසේ හෙට අනිද්දා කියන දවස් දෙකෙත් අපි නෝටිස් එතකොට තව ඔයගොල්ලන්ට එන්න පුළුවන් අමාරු ක්වෙස්චන්ස් ටික දෙක තුනක් අපි ඉස්සරහට කතා කරනවා ඉස්සර දවස් දෙකේදී. රයිට්. ඕකේ අපි කතා කරා ඔන්න මෙතන in that case කියලා පුතේ. in that case එහෙම වුණොත් කියලා කියන්නේ in that case. in that case එහෙම වුණොත් in that case I have to come very early. I have to come very early. In that case I have to come very early.
එහෙම වුණොත් දැන් මේගොල්ලෝ කලින්ම යනවා කියලා කියනවනේ ටෙක්ස්ට් එකේ නේද? we are going to sorry we are hoping to reach Kandy by lunch time. අපි plan කරලා තියෙනවා Kandy වලට reach වෙන්න lunch time වෙනකොට. එහෙනම් in that case එහෙම වුණොත් කියලා කියන්නේ. in කියන එක that කියන එක case එක කියන එක. හරි දැන් මේ in that case මොකක් හරි දෙයක් එහෙම වුණොත් කියලා කියන්නේ. එහෙම වුණොත්. In that case I have to come very early. එහෙම වුණොත් මට කලින්ම එන්න වෙනවා. Chamli කියනවා just you must meet me ඊට පස්සේ here meet me here at 6:30 in the morning here කියලා තමයි එතන ආන්සර් එක එන්නේ පුතේ හරි oh good I won't be late මම පරක්කු වෙන්නේ නැහැ මම කලින්ම එනවා කියලා කියනවා හරි right okay හරි දැන් ඔන්න මම ඊළඟට question number 2 වලට ඔයගොල්ලම question එකකට තමයි යන්නේ එතකොට දැන් මගේ පුතාලා දැන් මට කියන්නේ දැන් මෙතනත් වචන ටිකක් තියෙනවා අර වගේම තමයි question එකම තමයි මෙතනත් තියෙන්නේ හරිද fill in the blanks in the following dialogue using the words given in the box write the letter of the correct word in the space given the first one is done for you මම පළවෙනි question එක කරලා තියෙනවා ඔයගොල්ලන්ට space එකට ගැලපෙන වචනේ තමයි දාන්න තියෙන්නේ මෙතන හරි install කරන්න තියෙන්නේ හරි දැන් මට මේ question කියවන්න කලින් මම අර අපි ඉස්සෙල්ලා අපි වචන දැන් මේ ගත්තනේ මේ වචනත් එක්ක මේ වචනයක් ගත්තන් පස්සේ මේවත් එක තව තියෙන්න ඕනේ phrases මොනවද කියලා. අන්නේ phrases ටිකක් අපි බලන්න ඕනේ. තව මොනවද තියෙන phrases මේවත් එක්ක කියලා. හරි. holidays. holidays කියවම් පස්සේ school holidays මතක් වෙන්න ඕනේ. school holidays ඉස්කෝලේ නිමාඩු මතක් වෙන්න ඕන ඔයගොල්ලන්ට. හරිද? එතකොට new year holidays, christmas holidays නේද? එතකොට holidays ගත්තන් පස්සේ holidays ගත්තම් poor days are holidays හරි එතකොට ඔන්න වගේ නිමාඩු දවස් ටිකක් මතක් වෙන්න ඕන holidays කියවම් පස්සේ එතකොට නිමාඩු දවස් එක්කම ඔයගොල්ලන්ට school holidays මතක් වෙන්න පුළුවන් ධම්ම school holidays වෙන්න පුළුවන් class holidays හරි එතකොට fathers holidays වගේ මතක් වෙන්න පුළුවන් early කියනත් එක මම ඉස්සෙල්ලා කිව්වා early in the morning කියලා වගේ phrase එකක් මතක් කරගන්න. ඔයාලා දැන් ඔන්න ගන්න දැන් මෙහෙට දැන් මේ මෙයාත් එක තව ඉන්න පුළුවන් වචන කීපයක් මේ මෙහෙට ලියවෙන්න පුළුවන් වචන කීපයක් මතක් කරගන්න. හරි? ෆොටෝ ගත්තමත් old photo, පරණ photos වෙන්න පුළුවන්, new photo වෙන්න පුළුවන්, nice photo වෙන්න පුළුවන්. nice කියන වචනේ යනවා ෆොටෝත් එක්ක නේ ලස්සනට. nice photo. හරි? gorgeous photo නැත්තම් gorgeous කියන එක ටිකක් advance. nice photo එතකොට perfect photo all photo family අන්න family කියන වචනේ හරි family photo ඊට පස්සේ ඔන්න also ගත්තම පස්සේ you also වත් අපි එතන මේකේ මීට වඩා areas තියෙනවා තව language එකේ හරිද දැන් ඕගොල්ලෝ අර මං කියවර levels ඕගොල්ලෝගේ තිබ්බ කියලා A1 A2 B1 B2 කියලා. ඒතර A1 A2 B1 B2 කියන level එකේ ඉඳගෙන කතා කරද්දී මෙන්න මේ simple දේවල් ටිකක් ඕනේ මේ paper 1 වලට simple දේවල් ටිකක් ඕනේ හරි ඒතර also ඊට පස්සේ beach ගත්තන් පස්සේ beach එක කියන තව phrase එකක් තමයි on the beach අපි කියනවා play on the beach හරිද එතකොට live you know අපි කියනවා spend time on the beach ඊට පස්සේ කියනවා මෙතන enjoyed a lot lot කියන වචනේත් එක enjoyed a lot. එතකොට spend a lot ගොඩක් සල්ලි වේදන් කරා. එතකොට තව කියන්න පුළුවන් it cost a lot. ඒක ගොඩක් වේදන් යන එකක් කියලා වගේ. ගොඩක් වේදන් ගියා කියලා කියන්න හරි. කියන්න පුළුවන් it cost a lot. lot කියන වචනේත් එක්ක ඔන්න යන phrases ටිකක් තියෙනවා. හරි. ඔන්න විදිහට තමයි අපි දේවල් එතකොට කතා කරන්න දේවල් fix කරගන්න. නැත්නම් වචන fix කරගන්න මෙන්න මේ විදිහට. ඊපස්සේ ඔන්න ඔයාලා දැන් මට කියන්න බලන්න holidays එක කියන වචන ටික ඔයගොල්ලෝ දන්න දේවල් ටික holidays එක මොනවද දන්න වචන holidays එක තව මොනවද යයිද මට කියන්න මම කියපුවා හරි ගමන්න ඔයගොල්ලෝ මතක් කරලා කියන holidays එක මොන වගේ වචනද තව තියෙන්න පුළුවන් කියලා දැන් ඔන්න ටිකක් අර ඔයගොල්ලෝ language එකේ ඉන්න අය holidays එක තව මොනවද තියෙන්න පුළුවන් early එක තියෙන්න පුළුවන් වචන මොනවද තව ළමයි hello ළමයි early එක තියෙන පුළුවන් වචන මොනවාද? තව. hello. හරි. එතකොට බලන්න beach එක තියෙන පුළුවන් වචන ඔයගොල්ලෝ දන්නවද තව? හරි. කමන්නේ. බලමු මෙහෙම. ඔන්න කියනවා fill in the blanks in the following dialogue using the words given in the box.
write the letter of correct word in the space given. The first one is done for you. ඔන්න space වල දාන්න තියෙන්නේ. සිවා කියනවා මෙහෙම. Is this your album? මේ ඔයාගේ album එකද? Is this your album? I'm sure this is you in the first. අන්න මේ album එකක් මතක් වෙන්නත් ඕනේ නේද? ඇත්තටම ෆොටෝ එකම album එක family වගේ album එකත් ෆොටෝ කියන එකත් එක්ක තියෙනවා. අර එතකොට මේ මැජික්ද මේ ඉංග්‍රීසි කියන එක? මැජික් නෙමෙයි. මේ හැමදාම තියෙන්නේ ෆොටෝස් ගත්තම ඇල්බම් එකක් තමයි. ඒතකොට ඒ අන්නේ ඇල්බම් එකදී ඇල්බම් ගත්තාන් පස්සේ ඒකත් එක්ක මේ කොලොකේට් වෙන්න පුළුවන්. කොලොකේට් වෙනවා කියන්නේ ඒකත් එක්ක යන්න පුළුවන් වචනේ. ඊළඟ වචනේ මොකද්ද? ෆොටෝ. මේ එන ආන්සර්ගේ ෆොටෝ විදියට දීලා තියෙනවා අපිට. හරි. ඊට පස්සේ කියනවා ෆාතිමා. Yes. That's in front of my grandparents house on the හරි. on the beach. on the නම් අනිවාර්යයෙන්ම මෙතෙන් ආන්සර් කියන්න ඕනේ beach. on the කියලා තියෙන නිසා අනිවාර්යෙන් මෙයාත් එක්ක කොලොකේට් වෙන්න ඕනේ, මෙයාත් එක්ක ගැලපෙන්න ඕනේ beach. හරි. We used to spend a few days. We used to spend a few days. ඔන්න used to කියන වචනේ පුතේ. used to කියන වචනේ. used to කියලා කියන්නේ මේ used to. දැන් used එක to ආවම පස්සේ ඒ කියන්නේ පුරුදුලා හිටිය කියලා කියන්නේ. පුරුදු වෙලා හිටියා දැන් කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔයගොල්ලෝ papers ගන්න කියලා කියනවා මම ඔයගොල්ලන්ට. ඒ paper එකක් papers ගත්තාන් පස්සේ ඔයගොල්ලෝ මේ ලියා ගන්න. හරිද? මේ used to කියන වචන ලියා ගන්න. අනිවාර්යයෙන්ම ලියා ගන්න. used to කියලා කියන්නේ we used to spend. මේ used to කියන එකත් used to කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම subject එක. I එක, V එක, U එක, plural subject එක වෙන්න පුළුවන්, singular subject එක වෙන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. used to කියලා කියන්නේ පුරුදුලා හිටියා. හරිද? දැන් කරන්නේ නැහැ. පුරුදුලා හිටියා දැන් කරන්නේ නැහැ. දැන් හිතන්නකෝ පොඩි කාලේ අපි ඇත්තම අපි නම් පොඩි කාලේ පුරුදුලා හිටියා සෙල්ලම් කරන්න, ක්‍රිකට් ගන්න හැමදාම. We used to play cricket in the evening. We used to play cricket in the evening. ඔයගොල්ලන්ටත් මතක් වෙන්නේ නැති පොඩි කාලේ කරපු දේවල්, පොඩි කාලේ පුරුදුලා හිටපු දේවල්. We used to spend time we used to spend a few days අපි පුරුදුලා හිටියේ නැත්නම් අපි කියනවා කරා කියලා කියන්නත්. මේ දේ කරා අපි කාලයක් තිස්සේ කියලා කියන්නත්. කාලයක් තිස්සේ කරපු දෙයක් කියන්නත් කියලා කියනවා පාවිච්චි කරනවා මේ used to. කාලයක් තිස්සේ පුරුද්දක් විදියට වුණ දෙයක් අපි කියනවා used to එක. හරිද? එතකොට මෙතන කියනවා දැන් මෙතන බලන්න ඒක හරියට ගැලපෙන විදිය. That's in front of my neighbor's house. ඒක මගේ neighbor ගේ ගෙදර ඉස්සරහා තියෙන්නේ. On the beach. beach එකේ we used to spend a few days. අපි ගත කරා ටික කාලයක් එතන කියලා කියනවා. හරි? they are during school. එතන මොකක්ද ආන්සර් වෙන්න ඕනේ ඔයගොල්ලෝ මට කියන්නේ? school නම් මෙතන මොකක්ද දෙන්න ඕනේ? during school. during කියද්දි අතරතුර. during school මොකක්ද? during කියන අතරතුර. during school මොකක්ද ආන්සර් වෙන්න ඕනේ? කියන්න බලන්න කට්ටිය. Not. During school, not. No. That's not the answer. During school, what? During school, අතරතුර. දැන් holidays. During school holidays. ඔයාලා trip යන්නේ school holidays එක අතරතුරනේ. නේද? trips යන්නේ නැත්නම් කොහේ හරි යන්නේ school holidays අතරතුර. ඒක මෙතන collocate වෙන්න ඕන අනිවාර්යයෙන්ම holidays. හරි? ඔන්න ඊට පස්සේ කියනවා සිවා. Wow. I'm sure you would have enjoyed එක මොකක්ද දෙන්නේ? enjoyed a. Wow, I'm sure you have enjoyed a. මම නියමයි enjoy කරලා ඇති කියලා කියනවා. එතන මොකක්ද ආන්සර් ගන්න ඕනේ? මොකක්ද ආන්සර් ගන්න ඕනේ? A lot, enjoyed a lot, enjoyed a lot, right? ඊට කියනවා ෆාතිමා මෙහෙම. Yes. We always had a great time. Every day we used to get up. හරිද? Yes, we always had a great time. Every day we used to get up. Every day we used to get up. Early. Get up early. Early. අන්න හරි. Get up early. And we always had a great time. අපි හොඳ කාලයක් ගත කරා. And we used මේ ආයෙ ඇවිල්ලා තියෙන used කියන වචනේ මේ used to. මතක තියාගන්න පුතේ used එක to ආවම පස්සේ අනිවාර්යයෙන්ම පුරුදුලා හිටිය කියලා කියන්නේ. හරිද? පුරුදුලා හිටිය කියලා කියන්නේ. used ඉතින්කෝ used to නැතුව used ආව කියලා used a පා කියලා. එතකොට ඒක පාවිච්චි කරන්නේ. දැන් to නැහැ. used කියලා නාම පදයක් වෙනවා. I used a mobile phone. to නැහැතුව. එහෙනම් පාවිච්චි කරා. used to ආවොත් එහෙම අනිවාර්යයෙන්ම මොකද කියන්නේ? මේ කරා I used to පුරුදුලා හිටියා. පුරුදුලා හිටියා කියලා කියන්නේ. පුරුදුලා හිටියා. හරිද? පුරුදුලා හිටියා මෙන්න මේ දේ කරා. හරි. එතකොට walk along the beach.
collecting seashells. We used to get up early and උදේම නැගිටලා මේගොල්ලෝ මොකද්ද කරන්නේ? Walk along the beach. Walk along. දැන් මේ walk කියන එකත් එක්ක එන්න පුළුවන් වචනයක් තමයි තවත් along කියන එක. Walk along. Walk කරන්නේ නැහැනේ නිකන් පොඩි දුරක්. Along යනවා තමයි. Along. Walk along. හරිද? Walk along the road, along the beach. Walk along the beach. Collecting seashells. Seashells කියන්නේ සිප්පි කටු. ඔයගොල්ලෝ සිංහලෙන් කිව්වොත් සිප්පි කටු තමයි seashells කියලා කියන්නේ. Seashells කියලා country එකකුත් තියෙනවා. හැබැයි මෙතන කියන්නේ seashells කියලා මේ සිප්පි කටු. ඔයගොල්ලෝ අර අහුලන්නේ beach එකේ ගිහිල්ලා ලස්සනනේ. ornaments වලට මේ ඔයගොල්ලෝ fish tank එක දාන්න කියලා හරි ඔයගොල්ලෝ අරන් එන දේවල් තමයි seashells කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම කිව්වා. Hey I collected. ඒතර මොකද්ද ගැලපෙන්නේ මෙයාත් එක්ක පුතේ මට කියන්නේ I collected seashells when I was small. මොකද්ද මේ කියන්නේ? මොකද්ද ගැලපෙන්නේ? Also. I also මමත් collect කරා. I also collected seashells when I was small. මමත් seashells collect කරා මම පොඩි කාලේ කියලා කියනවා. I also collected seashells when I was small. I also collected seashells when I was small. Right. එතකොට කියනවා ෆාතිමා. Really we all have had some hobbies. We also have had some hobbies. ඒකට මේක නම් ටිකක් ඇඩ්වාන්ස් ග්‍රැමර් එකක් මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක ඕනේ නැහැ මම කියන්නේ නැහැ. එතන විස්තර කරන්න උත් have had ආව කොහොමද කියලා present perfect form එකේ ඒක have ගැන කතා කරන්න ඕන වෙනම විස්තරයක් තියෙනවා. හරි have had කියලා කියම ග්‍රැමර් එතන මට මතක් වෙනවා ලොකු ග්‍රැමර් ඒරියා එක. ඇඩ්වාන්ස් ස්ට්‍රක්චර්ස් ටික. ඇඩ්වාන්ස් මේ usages ටිකක්. ඒකින්ද මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. have had කියලා කියනවා අපි ගත කරා. We have had some we all have had some hobbies. අපි ඔක්කොටම hobbies තිබිලා තියෙනවා පොඩි කාලේ නේද? දැන් නම් ඒ hobbies කරන්නේ නැහැ. දැන් collecting stamps කරන එක ඒවා ලොකු අය කරන්නේ නැහැනේ. අන්න එතකොට කියනවා haven't we? එහෙම නේද කියලා කියනවා. haven't we කියලා කියනවා. එහෙම නේද කියලා කියන්නේ. එහෙම නේද? අපි කියනවා tag questions කියලා මේවට. ඉංග්‍රීසි වල tag questions කියලා කියන්නේ මේ වගේ කොමා එකක් ඇවිල්ලා අවසානයේදී නේද කියලා මේ haven't we, isn't she, aren't you කියලා එන්නේ. ඒවා tag questions. Siva, yes of course, isn't it great? ඒක හොඳ නැද්ද? Yes of course, isn't it great කියලා අහනවා Siva. අර ඔය විදිහට තමයි ඒක ටෙක්ස්ට් එක ඉවර වෙන්නේ. හරි. දැන් මම ආයෙ ටෙක්ස්ට් ගැන කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම පොරොන්දු වුණා. ඔයගොල්ලන්ට වචනයක් බිල්ඩ් කරන විදිහ මම කියලා දෙනවා කියලා. අනිවාර්යෙන් මේ පොරොන්දුව මම ඔයගොල්ලන්ට ඉෂ්ට කරනවා. right. දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන ළමයි. දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ දැන් පේපර් එකක් නැහැ වගේ නිකන් ඉන්න හරිද? පේපර් එකක් ලියන්න නැහැ. පේපර් එකක් නැහැ. මොකුත් නැහැ කියලා බ්ලැන්ක් කරගන්න ඔළුව. හරිද? ඔළුව බ්ලැන්ක් කරන්න. දැන් කිසිම දෙයක් මේ ටික මම කියනවා ඔයගොල්ලෝ සර්වයිවල් වෙන්න පුළුවන් මේ ටික අහලා හරි තියෙද්දි. ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දැන් බ්ලැන්ක් කරගන්න ඔළුව. බ්ලැන්ක් කරගෙන මෙන්න මේ ස්ලයිඩ් එක දිහා බලන්න. හරි? බ්ලැන්ක් කරගෙන මේ ස්ලයිඩ් එක දිහා බලන්න. හරි. ස්ලයිඩ් එක දැක්ක ගමන් ඔයගොල්ලන්ට මොකද්ද පේන්නේ මම හිතුවා මට කියන්න. ස්ලයිඩ් එක දැක්ක ගමන් ලොකුවට හයිලයිට් කරලා පේන්නේ මොකද්ද ඔයගොල්ලන්ට? ෆොටෝ එක. කවුද පේන්නේ ඔයගොල්ලන්ට මට ඔක්කොම කියන්න කට්ටිය කියන්න. මොකද්ද පේන්නේ ඔයගොල්ලන්ට හයිලයිට් කරලා? ෆොටෝ එකක්. කාගේ ෆොටෝ එකක්ද? කාගේ ෆොටෝ එකක්ද පේන්නේ? ඔයගොල්ලන්ට. කාගේ ෆොටෝ එකක්ද පේන්නේ පුතාලා මට කියන්න. මම ෆ්‍රෙන්ඩ්. මොකද්ද? ඇහුන්නේ මොකද්ද? හෙලෝ ඇහුණා. ඔව්. කියන්නේ මොන වගේ කෙනෙක්ද එතන ඉන්නේ? මොන වගේ කෙනෙක්ද ඔයාලට පේන්නේ? මොන වගේ කෙනෙක්ද මෙයා? තරුණ කෙනෙක්ද මෙයා? ලස්සන කෙනෙක්ද? මොන වගේ කෙනෙක්ද මෙයා? හෙලෝ 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 මොන වගේ කෙනෙක්ද මෙයා? මෙයා සුදු කෙනෙක්ද කළු කෙනෙක්ද මොන වගේ කෙනෙක්ද? ඇහුන්නේ? සුදු කෙනෙක්. සුදු කෙනෙක්ද? හරි. එතකොට මෙයා සුදුයි කියලා කියන්න ඕනේ අපිට. මෙයා සුදුයි කියලා කියන්න ඕනේ. එතකොට මෙයා සුදුයි කියලා කියන්නේ ගියාම පුතේ අපි ඉංග්‍රීසි වලින් කියනවා හරිද? මෙයා සුදුයි කියලා කියන්නේ ගියාම අපි ඉංග්‍රීසි වලින් කියනවා මෙයා සුදුයි කියලා he is white හරිද? හරි. මෙයා සුදුයි කියලා කියන්න ගියාම අපි කියනවා he is white. මොකද කියන්නේ he is white. මෙයා සුදුයි කියලා කියන්නේ he is white. හරි? he is white. right. මෙයා සුදුයි කියලා කියන්නේ. එතකොට දැන් මෙයා he white කියලා කියන්නේ අපිට. he white කියලා කියන්න පුළුවන්ද?
keyword කියලා කියන්න බෑ. හරි. හිතන්නකෝ දැන් ඔයාලා මෙහෙම හිතන්න. දැන් මෙයා මෙන්න මේ ඉන්න කෙනා ඔයාලගේ අසල්වැසියෙක් කියනකොට ගමේ ඉන්න කෙනෙක් කියලා. ඔයාලා ගමේ ඉන්න කෙනෙක්. ඔයාලා පොඩි කාලේ ඉඳන්ම දන්න කෙනෙක් මෙයා. ගෙවල් ළඟ ඉන්නේ මෙයා. හරිද? මේ කෙනා ඉන්නේ ඔයාලා ගෙවල් ළඟ. කොහෙද ඉන්නේ මෙයා? ඔයාලගේ ගෙවල් ළඟ තමයි ඉන්නේ. හරිද? ඔයාලා ගෙවල් ළඟ ඉන්නේ. ඒතර මේ කෙනා ගැන ඔයා දන්න හිතන්නකෝ මෙයා කරන ජොබ් එකවත් මෙයා කරන දේවත් කියන්න එපා මට. හරිද? මෙයා මොන වගේ දැන් අපිට සමහර මිනිස්සු හම්බ වෙනවා මේ ඒගොල්ලෝ හරි කපටි මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නවා අපේ ගෙවල් අහල පහල මේ හරියට ජෙලස් අය. හරිද? හරි හොඳ මිනිස්සුත් ඉන්නවා. හරි කාරුණික මිනිස්සුත් ඉන්නවා. හරි හරියට අපි ගැන හරියට හිත උණු වෙන අයත් ඉන්නවා. ලස්සන අයත් ඉන්නවා. මහත අයත් ඉන්නවා. පොඩි අයත් ඉන්නවා. අන්න ඒ වගේ අය ගැන කතා කරන්න ගියාම පුතේ ඒ කියන්නේ කෙනෙක් ගැන දැන් සෙන්ටෙන්ස් එකක් හැදෙන්න ගියාම අපිට කියන්න පුළුවන් කෙනෙක්ගේ qualities නැත්නම් කෙනෙක්ගේ දේවල් විස්තර ටිකක් හරිද? හරි. he is wearing color කියන්න පුළුවන් හරි. මගේ පුතාලා දැන් ඒක අමතක කරන්නකෝ. ඔයාලගේ ඉස්කෝලේ තියෙන පොඩි ඒකේ පොඩක් එළියට එන්නකෝ. ඉස්කෝලේ තියෙන ලැන්ග්වේජ් එක අමතක කරන්න දැන් පොඩ්ඩකට මම පොඩි එකක් කියලා දෙන්න ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඉස්කෝලේ ලැන්ග්වේජ් එකකින් පොඩක් උඩට එන්න. හරිද? ඒ ඔක්කොම අමතක කරන්න. කරලා ඉවරලා ඔයගොල්ලෝ එන්න මේ දැන් මේ මෙන්න මේ කෙනා ඔයගොල්ලෝගේ ගෙවල් අහලා පහලා ඉන්නේ. හරිද? ඔයගොල්ලෝ දන්න කෙනෙක් මෙයා. ඔයගොල්ලෝ දන්න කෙනෙක් මේ. හරිද? ඒතර මෙයා ගැන මට පොඩි සෙන්ටෙන්ස් එකක් කියන්න මෙයා මොන වගේ කෙනෙක්ද කියලා he is කියලා මොන වගේ එයා කරන දේවල් කිසිම දෙයක් කියන්න එපා. හරිද? මට කියන්න කවිෂ්ක කියන්න පුතේ මෙයා මොන වගේ කෙනෙක්ද ඔයාලගේ හිතනවා ගෙවල් ළඟ ඉන්නේ. මට දැන් හිතලා කියන්නවා මෙන්න මේ වගේ වෙන්න ඇති මෙයා මෙහෙම කියලා. මෙයාගේ මහා සයිස් එක මෙයාගේ සයිස් එක වෙන්න පුළුවන් මෙයා කලර් එක වෙන්න පුළුවන්. කවිෂ්ක කියන්න බෑ. කවිෂ්ක විශ්සාල් කියන්නේ මොන වගේ ඉංග්‍රීසි වලින්ද? ඔය ඉංග්‍රීසි වලින් he is කියලා කියන්නේ he is small එයා පොඩි he is small එයා පොඩි කියලා කියනවා. හරි. දැන් අනුෂ්ක කියන්න බලන්න මෙයා ඔයාගේ ගෙවල් ළඟ ඉන්න කෙනෙක් මෙයා අඳුරන කෙනෙක් ඔයා මට පොඩ්ඩක් කියන්නකෝ මෙයා ගැන මෙයා පේන විදිය නේ. ඔයා දැන් නිකන් තාප් එක වෙන්දලා බලද්දි පේන විදිය කරන දේවල් මට පුත් කියන්න එපා. පේන දේවල් නේ මෙයා කරන මෙයා කරන දේවල් සෝරි මෙයා පේන විදිය මෙයා ලස්සන අඳිනවද නැත්නම් සෝරි මෙයාගේ ඇඳුම් ලස්සනයිද පේද්දි බලද්දි මෙහෙම බලද්දි එකපාරටම බලද්දි පේන දේවල් beautiful. he is beautiful. Wow, he is beautiful. Very good. He is beautiful. හරි. තව මොනවාද මට කියන්න අනික් දරුවෝ කියන්න මට he is මොකද? He is beautiful t-shirt. එහෙනම් මෙහෙමයි. It is a beautiful t-shirt. It is a beautiful t-shirt. එන්න එතකොට කියනවා it is a beautiful. ඒක දේවල් එක්ක අපි ගන්නවා it මෙන්න මෙයා. මේ it කියන එක නේ. මෙන්න මේ it කියන එක නේ. It is a beautiful t-shirt. හරි. එතකොට තව මොනවාද මෙයාගේ කියන්න පුළුවන්? එයාගේ watch එක මොන පාටද? white නේ sorry මේ blue නේද එහෙනම් Blue. his watch is Blue. blue හරි දැන් පුතාලාට දැන් මම පේනවා මගේ ෆෝන් එක හරිද ෆෝන් එක පේනවද ඔයගොල්ලන්ට මේ ෆෝන් එක හරිද ෆෝන් එක පේනව නේද මේ ෆෝන් එක හරි මේ ෆෝන් එක දැන් මේ ෆෝන් එක කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැනේ මට කියන්න මේ ෆෝන් එක ගැන පොඩි විස්තරයක් කියන්න මේ ෆෝන් එකට මොකද it is කියලා it දාලා කියන it is black. It is black. තව it is තමනද It is a very small phone. it is big ඒක ලොකුයිද පොඩිද ඒක ලොකුයිද පොඩිද Big. එහෙනම් it is big හරි දැන් අහන්න දැන් ඔයාලට දේවල් පේන දේවල් දැන් හිතන්නකෝ දැන් මේවා මේ ෆෝන් එකට දෙයක් අපිට වගේ ක්‍රියා කරන්න බෑ දැන් ඉදුවන්න බෑ මේ පාඩම් කරන්න මුකුත් බෑ. ඒතකොට මේවල කිව්වේ මේ ගැන මේක පේන විදිහ. හරිද? ඒ දේවල් පේන විදිහ කතා කරන්න පුළුවන් පුතේ මෙන්න මේ be verbs එක ඉංග්‍රීසි වල. හරිද? මෙන්න මේ be verbs එකේ ඔයාලට දේවල් ගැන පේන දේවල් ගැන කතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වර්තමාන කාලේ මෙයාව පේන විදිහ මේ he's handsome මට නම් මෙයා පොඩ්ඩක් handsome විදිහට තේරුණා ටිකක් අර ෆැෂන් විදිහට ෆැෂනබල් විදිහට ඇඳලා තියෙන ඉඳ he's a teacher කෙනෙක් වගේත් මට පේනවා. he's a teacher කියලා මම දැම්මා. එතකොට දෙයක් පේන විදිහ ගැන කියන්න පුළුවන් sentence එකකින්. හරිද? sentence එකක් හැදෙන්නේ පුතේ subject verb object එක. SVO එක. SVO එක කිව්වම පස්සේ SVO කොටස් දෙකකට එනවා. හරිද? එතකොට ඒකෙදි am is verse will be එන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔන්න පේන විදිහ කිව්වා. හරිද? පේන විදිහ කියන්නේ මෙන්න මේගොල්ලෝ එනවා. am is එනවා present වල, verse වෙනවා past වල,
will be නා future හරි එතන දැන් ඔයා දැනන් හිටියා මෙයා කාලයක් අවුරුදු 10ක විතර ඉඳන් මෙයා ඉස්සර නම් මෙහෙම නෑ හැන්සම් නෑ හරිද ඉස්සර නම් මෙයා හැන්සම් නෑ මෙයා මේ හරි මෙයා හරි කැතයි නැත්නම් හරි මහතයි වගේ කියන්න ගියාම he was a small person he was a poor person කියලා past years දාලා කියන්න පුළුවන් එතකොට will be අනාගතේ වෙයි මෙයා මෙන්න මෙහෙම දැන් එයා හැබැයි හොඳට වැඩ කරන් ඉන්නවා ඉන්න එයා future වල මෙන්න මෙහෙම වෙයි rich වෙයි එයා සමහරේ ලස්සන වෙයි එයා මෙන්න මේ එයාගේ පෙනුම එයාට එයාව පේන විදිහ හරිද එයාව දැක්කම පේන විදිහ මොනවාගේ වෙනස්කම් වේද කියලා කියන්න පුළුවන් keywords එක හරිද එතකොට පුතේ තව SEO තව කොටසකට වෙන වෙනවා තව කොටසකට වෙන වෙනවා ඒක තමයි මේ actions කියලා කියන්නේ ක්‍රියාවන් එතකොට අපිට sentence එකකින් කියන්න පුළුවන් දේවල් දෙකක් එකක් තමයි කෙනෙක් මොනවාද කරන්නේ actions වලින් කෙනෙක් මොන වගේද කියලා කියන්න පුළුවන්. එතකොට කෙනෙක් මොනවාද කරන්න කියලා කියන්න ගියාම අපිට අනිවාර්යයෙන්ම ක්‍රියාපද ඕන වෙනවා. කෙනෙක් මොන විදිහටද පේන්නේ කියලා කියන්න ගියාම be verbs ඕන වෙනවා. එතකොට present වල නම් am is past වල නම් was future නම් will be. හරිද? එතකොට මෙන්න මේ වගේ අපිට actions අරගෙන actions වෙන විදිහ කියන්න පුළුවන්. තේරුණාද? එතකොට ওই විදිහට අපිට මේ දේවල් කතා කරගෙන යන්න පුළුවන්. හරි පොඩි අවබෝධයක් තියෙනවද දැන් sentence එකක් ආකාර දෙකක් තියෙනවා කියලා පැහැදිලිද මගේ පුතාලට sentence එකක් හැදෙන ආකාර දෙකක් තියෙනවා කියලා ඔව් පැහැදිලි හරි එතකොට දැන් මම තව පොඩ්ඩක් කියන්න ඕගොල්ලන්ට දැන් මෙතන දැන් මෙයා ෆෝන් එකක් අල්ලන් ඉන්නවනේ පුතේ he holds මේ holds කියලා ගත්තේ පුතේ he කියන එක නා ඒක වචනයක් ඉඳන් මම s එකක් දැම්මෙ දෙන්න හරිද he holds a camera මේ s එකක් දාලා තියෙන්නේ he holds a camera holds කියන්නේ අල්ලන් ඉන්නවා එතකොට එයා බලන් ඉන්න ෆෝන් එක දිහා මම s එකක් දැම්ම ආයේ මෙතන he sees the camera නැත්නම් he sees the phone කියලා he sees the camera he sees the phone he sees the camera he sees the phone කියලා හරි එතකොට දැන් මෙයා ෆෝන් එක අල්ලන් ඉන්න ඕන එන්න ක්‍රියාවක් අපි දැන් ඕන actions ගැන කතා කරා මෙයා අතින් පයින් කරන දේවල් ගැන කතා කරන්නේ දැන් කතා කරන්නේ නැහැ දැන් හරිද මෙයා අතින් පයින් කරන actions කතා කරන්නේ අපි දැන් එතකොට මෙයා he keeps the phone he holds the phone නැත්නම් he keeps the phone he holds the phone on the hand he sees the phone එයා බලනවා එයාගේ තව action එකක් කරනවා අන්න ඒ මේ තියන් ඉන්න එක බලන එක කියන්නේ verbs එක ක්‍රියාපද එක එයාව පෙවුන විදිහ දැන් එයා මුත් කරන්නේ නැතුව නිකන් මෙහෙම ඉද්දි පෙවුන විදිහ කිව්වේ be verbs එක පැහැදිලිද මං කියන එක පැහැදිලිද මං කියන එක කවිෂ්ක එතකොට කවිෂ්ක තමයි පේන්නේ වැඩිපුර ඒකයි මම කියන්නේ කවිෂ් කියලා හරි මම මේක දාන්න ගන්නකෝ කට් එකම පේන විදියට හරි දැන් මට කියන්න සකිත් කියන්න මේ තේරුණාද සකිත්ට මේ මම කියපු කතාව තේරුණාද කියලා sentence එකක් හැදෙන ආකාර දෙකක් තියෙනවා කියලා හෙලෝ චමත් ඔව් සර් චමත් තේරුණාද මෙතන මේ sentence එකක් හැදෙන ආකාර දෙකක් තියෙනවා කියලා sentence එකක් හැදෙන්නේ මට කියන්න චමත් ඔයාලට හිතෙන විදිහට sentence එකක් හැදෙන්නේ මොන විදිහට හැදෙන්නේ දෙයක් අපිට පේන විදිහට කියන්න පුළුවන් සහ තව මොකද්ද තව අපිට එයා කරන දේ කියන්න පුළුවන් මම අතපොත කකා එන්න හෙලෝ රුසිරු ඇහෙනවද පුතේ රුසිරු හෙලෝ රුසිරු ඇහෙනවද එතකොට රුසිරු අපිට මොනවද දේවල්ද කතා කරන්න පුළුවන් රුසිරු මේවත් එක්ක මේ sentences එක්ක මේ අපේ structure එක නැත්නම් SVO එක මොනවද කතා කරන්න පුළුවන් අපිට කෙනෙක්ව පේන විදිහ කතා කරන්න පුළුවන් කෙනෙක්ගේ actions කතා කරන්න පුළුවන් ඒ SVO කියලා කියමු sentence ඉංග්‍රීසි වල තියෙන හැම tenses සහ ඕගොල්ලෝ මොන විදිහට ස්ට්‍රක්චර් කරත් කියන්න වෙන්නේ මෙන්න මේ දෙක තේරෙනවද කියන්න කතා කරන්න වෙන්නේ ওই දෙක තමයි තේරෙනවද මම කියන එක හෙලෝ ඔව් සර් හරි පැහැදිලිද මගේ පුතාට ඒතර රොමිරු පැහැදිලිද පුතේ ඔව් සර් අපහැදිලිද අය ඉන්නවද මොනවාරි ප්‍රශ්න තියෙන අය මොනවාරි ගැටලු තියෙන අය any question about this he is fair color හරි he is an old man හරි he is an old man හරියටම හරි sentence එක හරි ඒ හරි ඊට පස්සේ දැන් මෙයා කරන ක්‍රියාපද ටිකක් කිව්වොත් එහෙම මොනවද මට කියන්න මෙයා කරන තව ක්‍රියාපද ටිකක් මෙයා දැන් ෆෝන් එක බලන් ඉන්න හරි දැන් පැහැදිලි හරි ඔන්න දැන් අපි holds කතා කරා sees කතා කරා හරි දැන් පැහැදිලිද මම කියන එක දැන් මේ sentence හදෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා මම පුතාලට පැහැදිලි නේද හරි මම යන ඊළඟට හරිද මම යන ඊළඟ slide එකට හරි දැන් මේ ක්‍රියාපද ගැන තමයි මම කතා කරන්නේ නේද ක්‍රියාපද දැන් කියන්නේ actions ක්‍රියාපද කියන්නේ අපි මේ ශරීරයෙන් කරන ක්‍රියාපද ඒකට අපි කරනවා S දෙක ගත්තන් පස්සේ see කරනවා cutting eat කරනවා එතකොට
hand වලින් නම් right කරනවා එතකොට punch කරනවා එතකොට draw කරනවා වගේ actions ගොඩක් කරනවා ඒ actions පුතේ ආකාර දෙකක් තියෙනවා එකක් තමයි අපිට ed එකතු කරන්න පුළුවන් ded id ied එකතු කරන්න පුළුවන් verbs තියෙනවා එහෙම එකතු කරන්න බැරි verbs තියෙනවා ඒ වගේ verb එකක් තමයි come came come කියලා කියන්නේ එතකොට ded id එකතු කරන්න පුළුවන් ක්‍රියාපද තියෙනවා ඒවා අතීත කාලේ කරගන්න නේද අතීත කාලේ කරගන්න කියන්නේ කරා දැන් මම කරනවා කියද්දි I jump on the floor jumped වෙනවා කරා කියලා කියන්නේ අන්න ඒ වගේ වෙන ක්‍රියාපද තියෙනවා එහෙම නැතුව ed එකතු වෙන්නේ නැති verbs ටිකක් තියෙනවා ටිකක් මේ ගොඩක්ම තියෙන්නේ ඒවා තමයි come came come go went gone ඔන්න ඔය වගේ verbs හරිද එතකොට තව ඒ වගේ verbs ටිකක් මම අරන් තියෙනවා මෙතන see saw seen eat ate eaten write wrote written drive drew driven කියලා. ඒවට අපි කියන irregular verbs කියලා. ඒවා ගැඩිය හිතන්න යන්න එපා. හැබැයි අර verbs ගැන කතා කරද්දී මම ඔයාලට sentence එකක් හදන්නට මම කියලා දෙනවා කියලා කිව්වනේ. හරිද? verb එකක් පුතේ ක්‍රියාපද මේ ed එකතු වෙන verb එකක් හරි ed එකතු වෙන්නේ නැති verb එකක් වුණත් එයාට තියෙනවා තව ආකාර පහක්. ඒක තමයි do form එක, did form එක, done form එක, does form එක සහ doing form එක. එතකොට අපි දන්නවනේ sentence එකක් හැදෙන්න පුළුවන් ආකාර දෙකයි. මොකද්ද? කෙනෙක් ගැන කියන්න පුළුවන් එයා එයා ගැන පේන විදිහ බලලා ඊට පස්සේ එයා කරන actions කියන්න පුළුවන්. දැන් මම මේ කතා කරන්නේ එයා කරන actions actions කියන්නේ කොහොමද කියලා. හරිද? හරි. ඒතකොට මගේ පුතාලා දැන් අර පොතක් ගත්තා නම් ඔයගොල්ලෝ නෝට් කරගන්න ඕන නම් හරිද? නෝට් කරගන්න නැත්නම් මම මේ ස්ලයිඩ්ස් දෙනවා ඔයගොල්ලන්ට. do කියලා කියන්නේ පුතේ කරන ක්‍රියාපද. did කියලා කියන්නේ කරපු ක්‍රියාපද done කියලා කියන්නේ කරලා තියෙන ක්‍රියාපද හරිද does කියලා කියනවා ආයෙත් කරන ක්‍රියාපද doing කියලා කියනවා ආයෙ කර ඉන්න ක්‍රියාපද පැහැදිලිද මම කියන එක පැහැදිලිද හරි එතකොට ක්‍රියාපද ආකාර පහක් තියෙනවා මොනවද කරන ක්‍රියාපද තියෙනවා කරපු ක්‍රියාපද තියෙනවා කරලා තියෙන ක්‍රියාපද තියෙනවා ආයෙත් මේ මෙයාට මේ c වලට මේ c කියන verb එකට මේ c කියන verb එකට s එක තුලා තියෙන පුතේ හරිද මේ c කියන verb එකට s එක තුලා තමයි මේ c තුලා තියෙන්නේ. eat කියන verb එකට s එක තුලා තමයි eats උනේ. write කියන verb එකට s එක තුලා තමයි writes උනේ. drive කියන verb එකට s එක තුලා තමයි drives උනේ. එතකොට මේ s එක තුච්ච verbs මේවා. see sees, eat eats, write writes, drive drives. මේ s එක තුච්ච verbs සහ මේවා දෙකම එකම තේරුම් තියෙන්නේ. එකම meanings තමයි තියෙන්නේ. පැහැදිලිද මං කියන්නේ පුතාලට? හරි? do කිව්වත් does කිව්වත් තේරුම එකයි ඈ. කරනවා. ඒ කියන්නේ මෙයා ඉන්නේ plural subjects එක්ක we they කියලා කියන subjects එක්ක මේගොල්ලෝ ඉන්නේ ඒකවචන subjects එක්ක. හරි. දැන් ඔයගොල්ලෝ ලොගෝ හිතන්න එපා. දැන් මේ තේරුම් ගන්න ඕනේ නැහැ. මට කියන්න ඔයගොල්ලෝට ක්‍රියාපද ආකාර පහක් තියෙනවා කියලා පැහැදිලිද? ක්‍රියාපද ආකාර පහක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන්. පැහැදිලිද? do did done කරන ක්‍රියාපද කරපු ක්‍රියාපද කරලා තියෙන ක්‍රියාපද ආයෙත් මෙයාගේ mean එක මෙයාමයි කරන ක්‍රියාපද සහ කර ඉන්න ක්‍රියාපද. පැහැදිලිද? ඒ උනේත් නැහැ. කරන ක්‍රියාපද කරපු ක්‍රියාපද සහ කරලා තියෙන ක්‍රියාපද කියලා තියෙනවා කියලා පැහැදිලිද? කරන ක්‍රියාපද කරපු ක්‍රියාපද සහ කරලා තියෙන ක්‍රියාපද. පැහැදිලිද මගේ පුතාලට? පැහැදිලිද? හරි. කරන ක්‍රියාපද කරපු ක්‍රියාපද කරලා තියෙන ක්‍රියාපද. පැහැදිලිද? හරි. ඕකේ. let's go. හරි. ඊට පස්සේ එනවා මෙහෙම. හරිද? ඊට පස්සේ එනවා මේක තැනට. හරි. දැන් මම ඔන්න do does කියන verb එක අරන් තියෙනවා. ඒකට කියන පුතේ කරනවා කියලා. do does කියන verbs වල අපි කියනවා කරනවා මේ කරනවා කියලා කියන්නේ do does කියනවා කරනවා did කියලා කියනවා කරා හරිද මොකද්ද මේ තියෙන්නේ මෙතන කරා කියලා හරිද දැන් ඔන්න do does කියන්නේ කරනවා හරිද කරනවා කියන එක තමයි තේරුම did කියලා කියනවා කරා දැන් අතන verb formation එකේ නැහැ පුතේ කරා we කියලා අනාගත එකක් හරිද අනාගත ගැන කියන්න එකක් නෑ දැන් කරනවා කියලා කියන්න තියෙනවා කරා කියලා කියන්න ඉන්නවා කරලා තියනවා කියලා කියන්න ඉන්නවා කර ඉන්නවා කියන්නත් එක්කෙනෙක් ඉන්නවා හරිද මගේ තේරුම එකයිනේ එතකොට කරා we කියලා කියන්නේ නැති නිසා මං කරේ මෙයා මේ අර do form එකට will එකතු කරා මේ will එකතු කරා මෙයා do කොහොමද තිබ්බා මෙතන හරිද do කොහොමද මෙතන තිබ්බා ඊට මම මෙයාට කරේ මේ will එකතු කරා හරි මම කලයි කරන්නේ නැහැ මෙතන මේ will එකතු කරාන් පස්සේ කරා we කියලා කියනවා හරි ඊපස්සේ ආයි මේ මං done verb එකට has have එකතු කරා has හරි have හරි has එන්නේ ඒක වචනයක් නම් බහුවචනයක් නම් have වෙනවා එකතු කරාන් පස්සේ කරලා තියනවා කියලා කියනවා has හරි have හරි ආවට පස්සේ මොකද්ද කියන්නේ කරලා තියනවා කියලා කියන්නේ පැහැදිලිද එතකොට done verb එකක් එක්ක had එකතු වුණාන් පස්සේ කරලා තිබුණා කියලා කියන්නේ sentence form වුණා
හරිද had එක දුන්නාම පස්සේ කරලා තිබුණා කියලා කියන්නේ කරලා තිබුණා මේ ඊට පස්සේ will have එක done එකතු කරාම පස්සේ කරලා තියේවි කියලා කියන්නේ තේරුමක් ආවා කරලා තියේවි කියලා කියන්නේ හරි එතකොට මේ ing verb එක doing verb එකත් එක්ක is එකතු කරාම පස්සේ is හරි am හරි are හරි එකතු කරාම පස්සේ කරමින් ඉන්නවා කියලා කියන්නේ තේරුමක් ආවා ඊට පස්සේ verse එක doing එකතු කරාම පස්සේ කරමින් සිටියා කියලා කියන meaning එක ආවා එතකොට will be doing කියලා කියද්දි කරමින් ඉඳීවි කියන තේරුම ආවා ඊට පස්සේ මං have හරි has හරි එක been doing being එකතු කරලා has been හරි have been හරි have been හරි එක doing verb එකතු කරාම පස්සේ කරමින් ඉන්නවා කියලා කියන්නේ කරමින් ඉන්නවා කියලා කියන්නේ කරමින් ඉන්න මේ තාම කරනවා කරලා නතර කරලා නැහැ කියලා කියන්නේ මම ඒක තේරුම් මම ඒක වෙනස පොඩ්ඩක් උගලොන්ට පෙන්නන්න දැන් මම මෙන්න මේ sentences ගත්තා හරි මේ දැන් මෙහෙම ඔන්න කියනවා I am speaking English with my speaking to my friend now මම මගේ යාළුවට ඉංග්‍රීසි කතා කරනවා I'm speaking to my friend මම මගේ යාළුවට කතා කරනවා එතකොට මගේ යාළුවට කතා කරනවා කියවම නැහැ මේකේ මේ කොයි වෙලේද පටන් ගත්තේ කියලාත් නැහැ කොයි වෙලේ ඉඳන් කොයි වෙලේටද කියලාත් නැහැ මෙතන එහෙනම් අපි දානවා මෙතන have been අර is වෙනකොට have been දානවා එහෙනම් have been දාලා අපි කියනවා I have been speaking with my teacher for 10 minutes 4 කියලා කියලාකුත් දාන ඊට පස්සේ කොච්චර වෙලාවක් කරනවද කියලා කියන්නේ හරිද දැන් මෙන්න මේකේ අඩුව මතක් වෙන්න ඕගොල්ලොන්ට ඒ අඩුව මකන්න මෙන්න මේ I have been speaking with my friends with my teacher කියලා කොටස දානවා හරි ඒතර ඒක ඔයාලට අපහැදිලි නම් ඉන්නේ මම ඕගොල්ලන්ට මේක තව ටිකක් ක්ලියර් විදිහට පැහැදිලි කරනවා හරි ඉතින් ඒකට හිතන්න එපා පොඩ්ඩක් මේකට ඔළුව තියාගන්න ඒකතර පැහැදිලි වෙයි හරි එතකොට මේ had එක been doing ආවන් පස්සේ කරමින් තිබුණා කියලා කියනවා ඉතින් meaning එකක් කියනවා will have එක been doing ආවන් පස්සේ කරමින් සිටීවි කියලා තේරුමක් එනවා හරි දැන් මම ක්‍රියාපදයක් දානවා ඇත්තම ක්‍රියාපදයක් දැන් do කියලා කිව්වේ අර මම කරන ක්‍රියාපදනේ do did done කියලා කිව්වේ මොනවද verbs do did done ඔන්න done does doing ඔය ක්‍රියාපද තමයි මම මේ ගත්තේ ඒවල තේරුම් ගත්තා මම ඒවා tenses වල එන විදිහ තමයි මම මේ කියලා දෙන්න ඕගොල්ලෝ tenses වල ඒවා කොහොමද behave වෙන්නේ කියන එක එතකොට speak කියන එක ගත්තන් පස්සේ speak වල s එකතු කරලා speaks වුණා ඊපස්සේ speak වල past form එකකුද spoke වුණා හරිද ඒතකොට එයා spoke ම තමයි ඒක වචනයක් එක්ක සහ බහුවචනයක් එක්ක එද්දි එතකොට speak කියන එකත් එක්කම will ගත්තා කතා කරාවි කියලා කියන්නේ will speak හරි එතකොට මම කතා කරලා තියෙනවා කියලා කියන්නේ මම has හරි have වර්ග එක spoken ගන්නවා I have spoken she has spoken I have spoken she has spoken I have spoken she has spoken එතකොට I had spoken she had spoken I had spoken she had spoken then I will have spoken she will have spoken හරි එතකොට මම මෙයාත් එක්ක ගත්තා had ගත්තා කරලා තියෙවි කියලා කියන්නේ කරලා තිබුණා කියලා කියන්නේ will have කියලා ගත්තා කරලා කරලා තිබුණා කියලා කියන්නේ ගත්තා had was spoken will have ගත්තා will have එක spoken ගත්තා කරලා තියෙවි කියලා කියන්නේ ඊපස්සේ is speaking කියලා මම speaking ගත්තා කර ඉන්නවා කියලා කියන්නේ verse speaking ගත්තා කර හිටියා කියලා කියන්නේ will be speaking ගත්තා කර ඉඳි හරි right okay it was today may please mute your mics right it was has been එක speaking ගත්තා කරමින් තවත් මේ action එක කර තවත් ඉන්නවා කියලා කියනවා action එක තවත් කර ඉන්නවා කියලා කියන්නේ හරිද ඊට පස්සේ had එක had been speaking ගත්තා කර හිටියා කියලා කියන්නේ will have been speaking ගත්තා කර ඉඳීවි කියලා කියන්නේ හරි ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න නැතුවද දැන් අතන මෙතන ගොඩක් තියෙනවනේ ඒක ක්ලියර් නැතුවද හැබැයි මම ඔයගොල්ලන්ට කියනවා මෙතනින් ඔයගොල්ලෝ කැමති verb එකක් මට කියන ක්‍රියාපදයක් කැමති ක්‍රියාපදයක් මෙන්න මේ ක්‍රියාපද වලින් කැමති ක්‍රියාපදයක් මට කියන්නේ ඔයගොල්ලෝ කැමති ක්‍රියාපදයක් මෙන්න මේ මොකද පුතේ right හරි right ඔන්න මම right කියන verb එක ගන්නවා හරිද right කියන verb එක ගන්නවා ඔන්න right කියලා මම ලියනවා මෙතන right කියන එකේ තේරුම මොකක්ද මම පුතාලා මට කියන්නේ right කියන එකේ තේරුම ලියන right කියන ලියනවා right ලියනවා හරි ඒතර මම ලියනවා නම් මොකද්ද කියන්නේ මම ලියනවා නම් මොකද්ද I am right නේ පුතේ I am right කියන්නේ I right මොකද්ද I right මොනවද ඊට I right මොනවද ලියන්නේ මොනවද ලියන්නේ I right
අන්න A ඊට book. පස්සේ කියවලා කියනවා මම I write books. පුතේ I am writing කියලා කිව්වේ මෙන්න මෙතනදී හරියද? දැන් මං ගන්නවා දැන් is write is එක ing ගන්නවා. is එක ing. sorry is එක writing ගන්නවා. හරිද? is එක writing. is එක writing. is writing කියලා කියන්නේ is writing කියලා කියන්නේ මේ ලියලා ඉන්නවා කියලා කියන්නේ. is writing කියනවා මොකද්ද? ලියලා ඉන්නවා. is writing. is එක දානවා මම she කියලා. එහෙනම් is writing. is writing. පැහැදිලිද මං කියන එක? පුතේ පැහැදිලිද? I write කියන්නේ මම ලියනවා. she is writing කියලා කියනවා. ඇය ලියලා ඉන්නවා. දැන් මෙතන I දාන්න ඕන නම් අපි I am දානවා. I am එක. I am. හරි? I am writing. පැහැදිලිද මං කියන එක? Oh, පැහැදිලිද? පැහැදිලිද පුතේ? sorry. ඇහුන්නේ නැහැ. නේද? oh, තමයි පැහැදිලිද? සිතින් පැහැදිලිද පුතේ? හරි. එතකොට තව අපේ කවුද සවි පැහැදිලිද? හෙලෝ සවි පැහැදිලිද? හරි right okay then හරි දැන් ඔන්න මම ගන්නවා verb එක හරිද verb එක right ඊට පස්සේ wrote මෙතන wrote wrote කියන verb එක හරිද wrote right wrote right wrote ඊට පස්සේ මේ wrote කියලා කියන්නේ මොකද්ද පුතේ wrote කියලා කියන්නේ ලිව්වා කියන meaning එක තමයි එන්නේ මේ කරා කියලා කියන්නේ එහෙනම් කරා නම් මෙයාගේ meaning එක wrote කියන එකේ තේරුම මොකද්ද ලිව්වා හරි. එතකොට මම ලිව්වා ඊට පස්සේ මට ලියලා දැන් ඔන්න මම සෙන්ටෙන්ස් එකක් හදන්නකෝ මෙතන හරි. දැන් මං ලිව්වා පොතක්. එහෙනම් කොහොමද කියන්නේ මම ලිව්වා පොතක් කියලා. I wrote a book. මම පොතක් ලියනවා I wrote a book. මම පොතක් ලිව්වා. හරි. දැන් ඊට පස්සේ මම පොතක් ලියනවා අනාගතේ කියලා කියනවා. එහෙනම් කොහොමද කියන්නේ අපි? I will write. අයියේ will එක ඔන්න right දානවා. එහෙනම් කරන කෙනා I තමයි. ඊට පස්සේ I will write. I will write book. I will write a book in the future. I will write a book in the future. පැහැදිලිද මං කියන එක? පැහැදිලිද පුතාලට මේක? හරි. ඊට පස්සේ දැන් මම පොතක් ලියලා තියනවා කියලා කියන්න ඕනේ. I එක ගැලපෙන්නේ have ද has ද කියලා මට කියන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ. have ද has ද I එක ගැලපෙන්නේ? එහෙනම් I have. මොකද්ද? I have. හරි. right වල verb formation එක ගත්තම පස්සේ right වල done form එක මොකක්ද කියලා මට කියන්න මෙතනින් බලලා. right වල done form එක මොකක්ද? written. right wrote written. මොකද්ද? right wrote written. හරි. written හරි. written. එතකොට කියනවා I have written. I have written a book. I have written a book. එතකොට මොකක්ද මේ කියන්නේ එහෙනම්? මොකක්ද මේකේ තේරුම වෙන්නේ? මම පොතක් ලියලා තියෙනවා කියන එක. මොකද්ද මේ කියන්නේ? I have written a book. පැහැදිලිද මම කියන එක? I have written a book. හරි. එතකොට මම පොතක් ලියලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද කියන්නේ? කොහොමද කියන්නේ? I had written a book. I had written a book. හරි. එතකොට ඔන්න පොතක් ලියලා තිබුණා කියලා කියන්නේ. හරිද? written. එතකොට මං ආයි පොතක් ලියලා තියේවි 2030 වෙනිදා කියලා කියනවා. කොහොමද කියන්නේ? පොතක් ලියලා තියේවි කියලා කියන්නේ I will written. I will have me. I will have. තේරුණාද? එතන මේ බලන්න ස්ට්‍රක්චර්. I will have. I will have. ඊට පස්සේ I will have මොකද්ද? I will have written a book. I will have written. ඒ කියන්නේ මම පොතක් ලියලා තියේවි. මම පොතක් ලියලා තියේවි. හරි. මම පොතක් ලියලා ඉන්නේ කියලා කියන්න ඕන. කොහොමද කියන්නේ? I am writing. I'm writing. මෙතන අදුනා ස්පෙලිං. හරිද? I'm writing a book. I'm writing a book කියලා කියනවා. right? I'm writing a book. එතකොට මම පොතක් ලියලා හිටියා කියලා කියන්නේ කොහොමද කියන්නේ? I was writing book. I was writing a book. හරි. I was writing a book. එතකොට මම පොතක් ලියලා ඉඳීවි කියලා කියනවා. කොහොමද කියන්නේ? I will be writing book.
I will be writing a book. Very good. I will be writing a book. I will be writing a book. I will be writing a book. හරි? I will be writing a book. හරි. දැන් ඊට පස්සේ ඔන්න මං එනවා මෙතෙන්ට. හරිද? පොතක් ලියලා ඉන්නවා කියලා මං ටයිම් එකක් කියනවා. දැන් පොතක් ලියන දැන් මෙතන කියවනේ පුතේ I'm writing a book කියලා. දැන් මෙතන කිව්වේ නැහැ කොච්චර වෙලාවක් ලියනවද කියලා. මට කියනෝනේ මං කොච්චර වෙලාවක් ලියනවද කියලා. ඒකට මං ගන්නවා පුතේ B4 කියලා කැලලකුත්. මෙතන දානවා මං 4 කියලා එකකුත්. හරිද? මොකක්ද දාන්නේ? 4. හරිද? 4 කියලා කැලලකුත් මම එකතු කරනවා මෙතෙන්ට. 4. හරි? එතකොට දැන් ඔන්න කියනවා I have been කොහොමද කියන්නේ? I have been writing for 6 months. For 6 months. හරිද? I have been writing for 6 months. මං මාස 6ක් තිස්සේ ඉඳන් ලියනවා. තාමත් ලියනවා. පැහැදිලිද මං කියන එක? දැන් ඔන්න I am writing කියන එකේ I have been writing කියන එකේ වෙනස පැහැදිලිද පුතාලට? Hello? ඔව් තමයි පැහැදිලි නේද? ඔව් I am writing කියන මම ලියනවා. හැබැයි ලියලා ඉන්නවා. ඔච්චර වෙලාවක් ලිව්වද කියලා නැති නිසා I have been writing for 6 months කියලා දානවා. පැහැදිලිද? clear? yes sir මේකත් එක fourth වෙනවා නේ. හරිද? හරි. ඊට පස්සේ පාවිච්චි කරනවා මේක. had එක been doing. හරිද? ඒතර අපි කියන්නේ මට කියන්න ඕනේ මම පොතක් ලියලා හිටියා කියලා. කොහොමද කියන්නේ? I had been writing a book I had been writing a book. I had been writing a book. I had been writing a book. හරි. ඒතර මම පොතක් ලියලා ඉඳීවි කියලා කියන්නේ. කොහොමද කියන්නේ? I will I have will be writing a book I will have been පුතේ. I will have been writing a book. අර මේ වලට උනම් කාලේ කියන්න පුළුවන්. for දාලා කියන I will have been writing a book for another 6 years, 7 years. හරි. ඔන්න දැන් මට කියන්න මේ වගේ තේරුම I write a book කියන එකේ තේරුම මොකද්ද මගේ පුතාලා මට කියන්න. මම පොතක් ලියන්නේ හරි. I wrote a book. මම පොතක් ලිව්වා හරි. අනික කෑත් කියන්න ඕනේ. I will write a book. I will write a book. මොකක්ද තේරුම? මම පොතක් ලියාවේ මම පොතක් ලියාවේ. එතකොට I have written a book. මම පොත ලියලා ඉවරයි. ලියලා ඉවරයි. එහෙනම් ලියලා තියෙන්නේ. ලියලා තියෙන්නේ තියෙන්නේ. කියලා කියන්නේ. තියෙනවා කියලා කියන්නේ. ලියලා තියෙනවා. I have written a book. මම පොතක් ලියලා තියෙනවා. පැහැදිලිද මම කියන එක? හරි. I had written a book. ඒ කියන්නේ මොකද්ද? මම පොතක් ලියලා තිබුණා මම පොතක් ලියලා තිබුණා. පැහැදිලිද? හරි. ඊට පස්සේ I will have written a book. එතකොට මොකද්ද මේ කියන්නේ? මම පොත ලියලා ඉවරයි. මම පොත ලියලා තියේවි අනාගතේ. I will have written a book. මම පොතක් ලියලා තියේවි අනාගතේ. පැහැදිලිද? හරි. එතකොට I am writing a book. ඒ කියන්නේ මොකද්ද? මම පොතක් writing- ලියමින් ඉන්නවා I was writing a book. I was writing a book. මම පොතක් ලියමින් සිටියා I will be writing a book. මම පොතක් ලියමින් සිටියා Hindi hai. So I have been writing. So I have been writing for 6 months. I have been writing for 6 months. ඒ කියන්නේ මොකද්ද? මම මාස 6ක් තිස්සේ පොතක් ලියමින් Very good. Perfect. මම මාස 6 තිස්සේ පොතක් ලියලා ඉන්නවා. I had been writing a book. ඒ කියන්නේ මොකද්ද? මම පොතක් ලියමින් තිබුණා ලියලි හිටියා. ඉතින් දැන් මම පොතක් ලියමින් තිබුණා. ලියමින් හිටියා. තිබුණා නේ පුතේ ලියන් හිටියා. හරිද? ලියමින් හිටියා. ඒ කියන්නේ කාලය තිස්සේ මේක කරා. ඒතර I will have been writing. කියන්නේ මොකද්ද? I will have been මම writing. පොතක් ලියා මම පොතක් ලියමින් සිටීවි මම පොතක් ලියමින් සිටීවි කියලා කියන්නේ මම පොතක් ලියමින් සිටීවි. හරි. අපි මේ verb එක මාරු කරලා තව ක්‍රියාපදයක් බලමුද මේ විදිහටම හදන්න? තව ක්‍රියාපදයක් බලමුද? මේ විදිහටම sentences ටික හදන්න form කරන්න. ඈ පුතේ? හා සර් හරි. බලමු. මට කියන්න ක්‍රියාපදයක් මෙතන ඔයගොල්ලන්ට කැමති ක්‍රියාපදයක් තව eat නැතුව. ඔය drive වන්න හරි drive. එතකොට දැන් ඔන්න මම ගන්නවා she කෙනෙක් ගන්නවා. she කියන ක්‍රියාපදය. හරිද? she එක ගන්න පුළුවන් verb එක මොකද්ද මෙතන? drive drives ද? drive drives. අපි දන්නවා ඒක වචනයක් නේ drive she කියලා කියන්නේ නම් ඔන්න
she drives a car on a car කියන එක ඔයාලා දාන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ she drives a car හරි ඒක drive කියන එකේ past form එක මොකක්ද මම පුතාලා මට කියන්නේ past form එක drive draw drive draw එහෙනම් කියනවා she drove a එතකොට කියනවා ඔන්න she එයා drive කරයි කියලා කියනවා කොහොමද කියන්නේ she She will drive. she will drive a car එතකොට එයා drive කරලා තියෙනවා කාර් එකක් එහෙනම් කොහොමද කියන්නේ she එක කියලා වෙන්නේ have to have she has driven drive draw driven driven then done form එක තමයි driven නේ driven එහෙනම් කොහොමද කියන්නේ she has driven a driven a car. එයා driven එක එයා කාර් එකක් පැදලා තිබුණා තියෙනවා නම් she has driven a car එයා කාර් එකක් පැදලා තිබුණා නම් He had driven a car. she had driven a car දැන් ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් වෙලා නේද මෙතෙන් ආවට පස්සේ නේද she had driven a car පුතේ ටෙන්සර්ස් ඔය ටික තමයි ඉන්නේ මම ඔයාලට කිව්වේ පේපර් එකේ තියෙන්නේ ඔය ටික ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් එක ක්වෙස්චන් එකනේ තියෙන්නේ අනික් දේවල් ටික තියෙන්නේම අර පේන ටිකයි ඔයාලට මේ කියන ටිකයි එච්චරයි හරිද ඔය ඉංග්‍රීසි කොච්චර ඉංග්‍රීසි ඔයාලා කියෙව්වත් බැලුවත් තියෙන්නේ ඔය ටිකයි අර ඔයාලට මම කියවර B verbs ටිකෙන් එන ටිකයි තමයි ඇවිල්ලා ඊට පස්සේ වචන ටිකක් ඇවිල්ලා තියෙනවා එච්චරයි තියෙන්නේ හරි she had driven මොකද්ද she had driven තවදී ඇඩ්වාන්ස් කරගන්න පුළුවන් අපිට මොඩල්ස් ඉගෙන ගන්න තියෙනවා තව දේවල් තියෙනවා කන්ඩිෂනල්ස් තියෙනවා ලෙසන්ස් තව ගොඩක් තියෙනවා උනට මේ ටික තමයි ඔයාලට ගැලපි මොන ස්ට්‍රක්චර් එක මොන මොඩල් එක පාවිච්චි කරත් මේ ටිකත් එක තමයි ඉංග්‍රීසි රොටේට් වෙන්නේ හරි එතකොට අපි කියනවා she had driven a car පැහැදිලිද මම කියන එක හරි ඊට පස්සේ ඔන්න එයා ඩ්‍රයිව් කරලා තියෙයි රට ගියාට පස්සේ එයා තාම මේ ඩ්‍රයිව් කරලා නැහැ කාර් එකක් ඩ්‍රයිව් කළාම නැහැ එයා රට ගියාට පස්සේ ඩ්‍රයිව් කරලා තියෙයි කොහොමද කියන්නේ එතකොට She will have driven a car. තීක්ෂණ ආවද තීක්ෂණ ඉන්නවද තීක්ෂණ මේ මගේ ඉස්සර කෙනෙක් ඉතින් අර තීක්ෂණ ඉන්නවනම් ඔන්න බලන්න අපි වැඩක් කරා භාගයක් කරන් ගියා තීක්ෂණ මේ කවන්නේ ආවනේ කොල්ලා ජොයින් වුණානේ හරි හරි තව ටිකක් අපිට තව පොඩි වෙලාවක් තියෙනවා හරිද විනාඩි 15ක් විතර තියෙනවා එතකොට අපි සෙෂන් එක නතර කරනවා මම රෙකෝඩින්ග්ස් ටිකත් අනිවාර්යයෙන්ම දෙන්න ඕගොල්ලොන්ට ඒගොල්ලෝ ආයි බලන්න හරිද එතකොට බලලා ඔයගොල්ලෝ ස්ටඩි කරන් යන්න අපි මේකෙත් තවත් මේකත් කරලා තව වර්බ් එකක් කරලා නතර කරමු හරි එහෙම හොඳයි නේද තමයි එහෙම හොඳයි නේද පුතේ හරි සෙෂන් එක ඉවරනට පස්සේ සෙෂන් එක කොහොමද උනේ එතකොට සෙෂන් එකේ මොනාරි අඩපාඩු තියෙනවද හෙට යද්දි මොනවද වෙන්න ඕනේ ඒ ටික මට මැසේජ් පර්සනලි දාන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලෝ ගෲප් එකේ දාන්නත් පුළුවන් හරි තේරුණාද ගෲප් මොනවාද සෙෂන් එකේ උනේ ඔයගොල්ලොන්ට දෙයක් ලැබුණාද නැත්නම් මොනවාද අපි තව හැදෙන්න ඕනේ ඒ වගේ දේවල් ටික මට ෆීඩ්බැක් එකක් දෙන්න මෙසේජ් එකක් ගැන මේ verbs එක ඉගෙන ගත්තට පස්සේ අපි සෙෂන් එක නතර කරනවා මම රෙකෝඩින්ග්ස් ටික දෙන්නම් මේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට දාන්නම් හරි එතකොට මම Word document එකක් sorry මේ ඔයාලට document එකක් විදිහට මම ඒක දාන්නම් PowerPoint එකක් නෙමෙයි අපි දැන් PDF එකක් විදිහට මම එවන්නම් මේක හරි එතකොට දැන් කතා කරලා sorry drive කරලා තියෙයි දැන් එයා ලංකාවේ තාම drive කරලා නැහැ පිටරට ගියාම තමයි එයා drive කරන්න ඉන්නේ එහෙනම් කියනවා she will have driven a car. She will have driven a car. එයා කාර් එක drive කරලා තියෙයි she will have driven a car හරිද she will have driven a car පැහැදිලිද මම කියන එක she will have driven a car එතකොට එයා කාර් එකක් පදිනවා මේ එලෙවල ඉන්නේ කාර් එක පදින ගමන් ඉන්නේ දැන් මේ ෆෝන් එක ආන්සර් කරන්න බෑ එහෙනම් කොහොමද කියන්නේ අපි she කියන්න බෑ නෝ විතර කොහොමද She කියන්නේ is driving. she is Driving a car. she is driving a car she is driving a car එතකොට එයා drive කර හිටියේ කියලා කියන්නේ කියන්න She was driving a car. she was driving a car එතකොට එයා කාර් එකක් එලෙවල ඉඳී කියලා කියන්නේ කොහොමද කියන්නේ She will be driving. she will be driving a car එතකොට එයා කාර් එකක් එලෙවල ඉන්නවා
මාස 6ක් තිස්සේ කියලා කියන්නේ කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? She can but she has been driving a car for 6 months. She has been driving a car for 6 months. She has been driving a car for 6 months. ඊපස් කියනවා එයා drive කර කර හිටියා මාස 6ක් තිස්සේ. එහෙනම් කොහොමද කියන්නේ? She can but She had been she had been driving a car driving a car for 6 months. for 6 months. She had been driving a car for 6 months. හරියට කියනවා එයා drive කර කර ඉඳීවි කියලා. එහෙනම් කොහොමද කියන්නේ? She will have driving a car. She will have been driving a car. She will have been driving a car. She will have been driving a car. She will have මෙතන type කරන්න බෑ මට. හරි. She will have been driving a car. හරි. පැහැදිලිද මගේ පුතාට? තව අපි verb එකක් ගමුද? එකක් අරන් කතා කරමුද? එකක්. හරි. නැත්නම් ඇතිද? හරි. තව එක verb එකක් ගමු. හරි. එක verb එකක් ගමු. හරි. එතකොට තව එක verb එකක් අපි ගමු. මොකද්ද මෙතනින් මට කියන්න verb එකක් ඔයගොල්ලෝ කැමති verb එකක්? drive ගත්තා, ride ගත්තා, eat ගත්තා. see ගමුද? see හරි. see වලින් හරි. ඔන්න ගන්නවම ආයෙ ගන්නවා she කියලා. හරිද? mother කියලා කියමු mother. හරි. mother කියලා ගමු. mother අම්මා බලනවා කියලා කියනවා. mother මොකක්ද වෙන්නේ mother? see the sees the. Mother sees me very well. Mother sees me. අම්මා මාව හොඳට බලනවා. Mother sees me very well. ඊට පස්සේ කියන මොකද්ද? mother බැලුවා කියලා කියන්න ඕනේ. see වල past form මොකද්ද? මට කියන්න මේ see වල past form මොකද්ද කියලා mother see ඊට පස්සේ past form එක see saw වෙනවා. see saw seen. see saw seen. එහෙම තමයි තියෙන්නේ. see saw seen. mother බැලුවා කියන්නේ කොහොමද? mother කොහොමද කියන්නේ බලන්න mother saw me. mother saw me. අම්මා මාව බැලුවා හොඳට. mother saw me well. අම්මා මාව හොඳට බලාවි කියලා කියන්නේ කොහොමද කියන්නේ? අම්මා මාව හොඳට බලාවි කියලා. අම්මා මාව හොඳට බලාවි. එහෙනම් කොහොමද කියන්නේ? mother will see me well. mother will see me well. හරි. එතකොට කියනවා මෙහෙම mother අම්මා මාව බලලා තියෙනවා කියලා කියනවා. කොහොමද කියන්නේ? mother එක have දෙන්නේ ආයිස්ද? Has. mother එක මොකද have has එහෙනම් mother has මොකද? මේ තුන් දෙනායි ඉවරයට දාලා mother has seen me very well. ඒතර අම්මා මාව බැලුවා හොඳට. මාව හොඳට බැලුවා කියලා කියන්නේ. කොහොමද කියන්නේ? Mother had අම්මා මාව හොඳට බැලුවා කියන්නේ කොහොමද මම උදේට මට කියන්නේ? Mother had seen. mother had seen me. mother had seen me. දැන් ඔයාලට දැන් ඕනේ ක්‍රියාපදේ දැන් ඔයාලට හිතන්නකෝ සෙන්ටෙන්ස් හදාගන්න බැයි නෑ බෑ කියලා මගේ පුතාලට. active voice tenses 12 තමයි මේ තියෙන්නේ. හරිද? active voice tenses 12. දැන් මෙන්න මේ මම මේ කහ පාට කරලා තියෙන තැන තියෙනව නේද? මේවට verbs දදා සෙන්ටෙන්ස් හදන්න පුතාලා. තේරෙනවද? හද බලන්න දැන් ඒ වගේ sentences මේ verbs 3-4ක් අරගෙන ඔයාලා අරගෙන වෙනම create කරන්න. අදලා meanings බලන්න මේ මේක තමයි මේකේ තේරුම. මෙන්න මේක තමයි මේකේ තේරුම කියලා ඔළුවට දාගන්න. එතකොට ලියන්න ගියාම ඔයගොල්ලන්ට මාර් ලේසි වෙයි. හරිද? අද පැක් කරගෙන ඔයගොල්ලෝ කරන්නකෝ මේක පැක් අරගෙන ඉංග්‍රීසි වෙනුවෙන් පැක් අරගෙන මේක කරන්න. ඔයගොල්ලන්ට මාර් වටිනාකමක් ඇඩ් වෙයි. තේරුණාද? හරි. එතකොට she had seen me ඊට පස්සේ කියනවා මෙහෙම. අම්මා මාව බලලා තියේවි. බලලා එහෙනම් කොහොමද කියන්නේ? එහෙම කියන්න වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම කියමු අපි. එහෙනම් කොහොමද කියන්නේ? mother කොහොමද කියන්නේ? mother will have කියන්න බෑ. seen. mother will have seen me. තේරුණාද මම කියන එක? හරි. ඊට පස්සේ කියනවා අම්මා මාව බලනවා කියලා කියනවා. mother මාව බලනවා. කොහොමද කියන්නේ? අම්මා මාව බලනවා කියලා mother අම්මා මාව බලනවා. කොහොමද කියන්නේ? mother is කියන්න බලන්න. mother is seeing me. mother is seeing me. ing mother is seeing me. අම්මා මාව බැල හිටියා. අම්මා මාව බැල හිටියා කියලා කියනවා. කොහොමද කියන්නේ? mother is looking me. මොකද? Mother Mother was was seeing me. seeing me. Mother was seeing me.
ඊට කියනවා mother අම්මා මාව බල බල ඉඳීවි කියලා කියනවා. කොහොමද කියන්නේ? Mother Mother will be Mother seen. will be seen. mother will be seen me. 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 එතකොට අම්මා බල බල ඉන්නවා මාව අවුරුදු ගාණක් තිස්සේ මං ඉපදුන දවසේ ඉඳන්. එතකොට කොහොමද කියන්නේ? for many years අවුරුදු කිහිපයක් තිපුරාවට. එහෙනම් කොහොමද කියන්නේ? mother කියන්න බලන්න මම පුතාලා mother 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 has been කොහොමද කියන්නේ? mother has been seen me. Mother has been seen me for many years. Mother has been seen me for many years. ඊට පස්සේ අම්මා මාව බල බල හිටියා කියලා කියනවා. කොහොමද කියන්නේ? mother had been mother had been seen me. Mother had been seen me. Mother had been seen me for many years. මාව බලාගෙන ඉඳීවි ඊළඟ අවුරුදු ගානක්. කොහොමද කියන්නේ? mother will have been seen. මෙතන she කියලා ඇවිල්ලා mother will have been seen me for Seen. next years. හරි පුතේ දැන් එච්චර තමයි මට කියන්න දෙන්න තියෙන්නේ ටෙන්සස් ටික හැදෙන විදිය. ඕක තමයි. ඔයාලට මෙන්න මේකට දාන්න. මෙන්න මෙතන verb එකක් දාලා මේ මෙහෙම ටෙන්සස් ටික හදන් යන්න. sentence ටික හදන් යන්න. පැහැදිලිද මම කියන එක? ඔව් සර්. හෙලෝ. Oh, sir. පුතේ කවුද මට ඔය දැන් වැඩිපුරම රෙස්පොන්ඩ් කරේ කවුද? ඔය ළමයාගේ ගර්ල් ගේ නම මොකද පුතේ? එයා ගොඩක් කතා කරා. මොකද පුතේ ඔයාගේ නම? Anshka. පුතා කොහෙන්ද ජොයින් වුනේ? අනුෂ්කා කොහෙන්ද ජොයින් වුනේ? කොහෙද ගෙවල්? Mama sir, ability. ඇම්බිලිපිටි. හරි ඕකේ good. එතකොට මේ පාර එක්සෑම් එක ලියන්න රෙඩි වෙලා දින්නේ? කොහොමද මේ පාර එක්සෑම් එක කොහොමද රිසල්ට්ස් බලාපොරොත්තු වෙන්නේ? කියන්නේ ඉංග්‍රීසි වලට මොන වගේ රිසල්ට්ස් එකද එක්ස්පෙක්ට් කරන්නේ? එහෙම තාම නැද්ද? හිතලා නැද්ද? තාම හිතලා නැහැ. හැබැයි මෙහෙමයි මට දැනෙන විදිහට ගොඩක් ඉංග්‍රීසි කතා කරන්න එහෙම ලොකු ආසාවක් තියෙනව නේද? ඉංග්‍රීසි කතා කරන්නේ මාසයි නේද? ඔව් sir. ඒකනේ මට තේරෙනවා ඒ කරේජ් එක තියෙනවා ඒ ආසාව තියෙනවා. අර අනිත් ළමයින්ටත් තියෙනවා අනිත් ළමයින්ටුත් ධෛර්යමත් වෙන්න අද සෙෂන් එක ගැන මට දාන්න මැසේජ් එකක් මොකද්ද උනේ අපි මොනවද කරේ ඒතර මොනවද අපි තව ඉස්සරහට හෙට සෙෂන් එකක් තියෙනවා හෙටත් යාළුවන්ට කියන්න ඕගොල්ලෝගේ හරිද දැන් යාළුවෝ එන්නේ නැහැ දැන් මේක සල්ලි ගනි ඊට පස්සේ මේ අපි බොරු කරන්නේ මෙහෙමයි කියලා හැම හිතන්නේ නැති හරි එතකොට මට දාන්න පුතේ මේ අපි ඉස්සරහට තව ලොකු වැඩ කරන අය වෙනවා මම IELTS කරනවා PT කරනවා එතකොට අපි ඉස්සරහට ලොකු සෙෂන් එකක් කරනවා මට මම හදවතින්ම මේක කරේ ඉතින් ළමයි 200 ගාණක් හිටිය ගෲප් එකේ ඉතින් 40 ගාණයි තමයි ජොයින් වෙන්නේ අර මං කියන්නේ වටිනා දේවල් හැමෝටම අහුවෙන්නේ නැහනේ හරිද වටිනා දේවල් හැමෝටම අහුවෙන්නේ නැහැ ඒවා අහුවෙන්නේ පොඩි කිරිසයකට තමයි වටිනා දේවල් අහුවෙන්නේ වටිනම දේවල් අහුවෙන්නේ ළමයි දැන් BMW කාස් හැම කෙනාටම ගන්න බෑ හරිද ඒක ගන්න පුළුවන් ප්‍රමාණයකට විතරයි ඒකින්ද අපි BMW කාස් මම නම් BMW කාර් එකක් හරිද මම BMW කාර් එකක් මම ඉංග්‍රීසි සම්බන්ධව ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඕන එකක් විසඳලා දෙන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක නිසා මේ මං කියන්නේ මං ඉන්නේ පොරක් කියලා මං කවුරු ක්‍රිටිසයිස් කරනව නෙමෙයි හැබැයි ඉතින් මට ඒක කරලා දෙන්න පුළුවන් මට ඒක කරන්න පුළුවන් ඉතින් ඕගොල්ලෝ හෙටත් ජොයින් වෙන්න ඕගොල්ලෝ යාළුවෝ තාම පුතේ මේ කියන්නේ අනුෂ්කා යාළුවෝ එහෙම ජොයින් කරගන්න යාළුවන්වත් ජොයින් කරගෙන අපි ක්ලාස් එක තව ටිකක් ලොකු කරමු හෙට වෙද්දී යාළුවෝ ටික හොයාගන්න පුළුවන් නේද තව ටිකක් ළමයි ජොයින් වෙලා ඉන්න ක්ලාස් තියෙන මේ වෙලාවට ඔය හෙටත් මේ වෙලාවට කරමු හෙට එහෙම එහෙම යාළුවෝ ජොයින් කරන්න එහෙම නැතුණා කියලා ඔයාලා රෙකෝඩින් එකක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි තේරුණාද හෙලෝ හැබැයි ඉතින් ජොයින් වෙන එක තමයි හොඳම ඉතින් මගෙත් එක්ක කතා කරන්න පුළුවන් ඕගොල්ලොන්ට ප්‍රශ්න අහන්න පුළුවන් හරි active voice and can you teach passive and active voice in other way also reported speech another way කියන්නේ මේක තේරුම් නැද්ද sir can you teach and passive voice active voice කියන්නේ පුතේ මේකට active voice කියන්නේ මේකට තමයි active voice කියලා කියන්නේ මෙන්න මේකට passive voice නම් මම කියලා දෙන්න එතකොට another way කියන්නේ කිව්වොත් පුතේ ලොකු කතන්දර කියනවා දැන් මේ ස්ට්‍රක්චර් එකට දාන්න යන්න දැන් ඔයාලා දැන් මෙතන ගත්ත verb එකක් හරිද දැන් මෙතන ක්‍රියාපදයක් අරගෙන මේ ක්‍රියාපදේ ඇඩ් කරන්න මෙතෙන්ද දැන් හිතන්නකෝ දැන් mother කියන එක අපි අයින් කරමුකෝ mother කියන එක අයින් කරලා දාන්නකෝ ක්‍රියාපද ටික sees කියන එක අර නැත්නම් see කියන එක
so කියන එක දාලා බලන්න tenses මෙතන මේ box එකට see කියන්නේ බලනවා so කියන්නේ බැලුවා එතකොට බලයි නම් will see හරි කවුද අපේ මේ යුවින්දු පුතාට තේරුන්නේ නැද්ද active voice ටික තව ටිකක් පැහැදිලි මදිද active voice ටික ඔක්කොම පැහැදිලි මදිද යුවින්දු හරි අපි හරි තව ටිකක් අපි මේ කරමු ආ ප්‍රැක්ටිස් කරන් පස්සේ හරියයි යෝග හරිද මේ ඔයාලා මෙන්න මේ සබ්ජෙක්ට්ස් අයින් කරලා පුතේ දාන්නකෝ ක්‍රියාපද ටිකක් මෙතෙන්ට දාලා කතා බලන්නකෝ ඒතකොට ඇක්ටිව් වොයිස් ටික ඒ ටික සම්පූර්ණයි හරිද මේ මද කියන එක අයින් කරන්නකෝ මද කියන එක අයින් කරලා මෙතෙන් මේ ස්ට්‍රක්චර් කරන්නකෝ මෙතෙන් දාන්නකෝ verbs ටික තව ඔයගොල්ලෝ දන්න verbs ටික හරිද මේ sees කියන්නේ බලනවා so කියන්නේ බැලුවා ඒතර කරන බලන කෙනා මෙතෙන්ට සබ්ජෙක්ට් එක දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒතර will see බලාවි ඒතර බලන කෙනා මෙතෙන්ට සබ්ජෙක්ට් එක දාගත්තා has seen ඒතර බලන කෙනා මෙතෙන්ට වැල් දැම්මා she has seen ඒතර we නම් I නම් I have seen I එක have එක මාරුණා දැම්මා හරි හරි අපි තව ටිකක් efforts ටික දාමු තව ටිකක් අපි strong වෙලා වැඩේ කරමු හරි එතකොට මම Venn diagram එකක් diagram එකක් මොකක්ද දෙන්නේ කියලා කියනවා ඒතකොට ඒ ටික මට කියලා දෙන්න පුළුවන් ඊළඟට questions ටික තුනක් තියෙනවා කතා කරන්න පැහැදිලිව එතකොට අද ටිකක් වැඩිපුර මම දෙයක් දෙන්න හිතුවා අද කාලේ නාස්ති නොකර ඉතින් ඕකට වැඩි වුණාද දැන් වැඩි වගේද අද කියන්න බලන්න අපි දාන්න මේ chat එකේ මොනවාද අද අපිට කොහොමද දැවුනේ කියලා පොඩ්ඩක් කියන්න තමයි ටයිප් කරලා දාන්න බලන්න මොකද්ද ඔයගොල්ලෝගේ දැවුනේ කියලා ගොඩක් හොඳයි තේරුණා සර් අනුෂ්කාරි අනුෂ්කාට තේරුණා අනිත් අය මට කියන අනිත් පුතාලා වචන තේරුන්නේ නැති ළමයි නම් මම ඒකට කියනවා useful lesson wow good useful superior sir okay then තමනත් තේරුණා හරි තේරුණාට වගේ මගේ පුතාට sentence මේ box එකට දාන්න දැන් මේ box එක ඔයගොල්ලෝගේ මේ box එකක් හදලා මම දුන්නේ මේ ඔයගොල්ලන්ට දාන්න මේ sentence structure කරන්න තේරුණා හරි ගීනද තේරුණා තමනත් ගින්දර හරි රශ්මික ගින්දර රශ්මික පුතේ දැන් හරි තමනද කියන්න බෑ තමනද ඔයගොල්ලෝ අඩු තමනද අපිට හැදෙන්න ඕනේ හරි very nice lesson very good ඔයගොල්ලෝ මේ Facebook live ගියා හරිද live ගියා පොඩි වෙලාවකට ඉතින් ඒක මේ පොඩි වෙලාවකට ගියේ හරි live එකක් ගියා අපේ Facebook page එක හරි අපේ Facebook page එක දන්නවනේ ඔයගොල්ලෝ මම link එක දාන්න ගිහිල්ලා අපේ session එක ගැන පොඩි comment එකක් දාන්න පුළුවන් නම් දාලා ඉතින් අනිත් අය ඊළඟට අපි sessions තියෙද්දි ඒගොල්ලන්ට බලලා ඒගොල්ලෝ එන්න පුළුවන් ඔය අපි comments දාපුවා බොරු comments දාපුවා නෙමෙයි ඉතින් ඇත්තේ ඒවා හරිද බොරු results දාලා නැහැ ඇත්ත results දාලා තියෙන්නේ honestly කරන්නේ හරි lessons අපි දෙක තුනක් කරා පුතේ අද හරිද දෙක තුනක් කරා අපි හරි very good දැන් ඒක ඔක්කොම ඉංග්‍රීසි පුළුවන් වෙලා ඔක්කොම ඉංග්‍රීසි පුළුවන් ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නේ හොඳට තේරුණා thank you very good මගේ පුතාලා දැන් මෙහෙමයි කරන්න මේ apply verbs to කියන එකට දාන්න ඕනේ verbs ටිකක් හරිද verbs දදා subject ටිකක් දැන් verbs දානකොට subject එකකුත් ගන්න තරම් මොනවද කියලා හරි හොඳට තේරුණා thank you හරි පුතාලා දැන් හරි මම දැන් නවත්තනවා group එකටත් message එකක් දාන්න පුතාලා මේ ඔයාලට දැනුණ එක සහ නොදැනුණ එක ඔයාලට තව වෙන්න ඕනේ මොකද්ද ඔක්කොම group එකට දාන්න ඕන හරිද හරි group එකට දාන්න message එකක් නැත්නම් මට දාන්න හරි bye good night see you good luck all the best හෙටත් join වෙන්න හෙටත් එන්න යාළුවෝ ටිකක් වැඩි කරගමු මේ යාළුවෝ ටිකක් ගෙන්නගෙන අපි වැඩේ කරමු හරි good night ළමයි හෙට අනිත් දවසේදී Venn diagram එකක් උගලන්ට ඊටු ටික මම කියලා දෙනවා මගේ පුතාට වරදින්නේ නැහැ හරි හරියනවා ඊට මම notice එකක් තව කියලා දෙන්න තියෙනවා උගලන්ට Venn diagram එක ටික කියලා දෙනවා වරදින්නේ හරියනවා ගොඩ යනවා මේ ටිකත් බලාගන්න හොඳට ඉංග්‍රීසි කියන එක අතාරින්න එපා ඒක හොඳ S එකක්ම C එකක්ම දාන්න try කරන්න C එකක් හරිද කියන්නේ කියව ගන්න බැරියට මම කියවන්න පුරුදු කරනවා ඊට පස්සේ C එක try කරන්න පුළුවන් හරිද good night everyone then all the best okay see you